සුපර්මෑන්ව නොදන්න කෙනෙක්න අපේ ආච්චිල සියලුන සුපර්මෑන්ව දැක්කු තඳුරගන්න සිංගල් ලෝත කෙනෙක් ලියලා ඕව 600 මිලියන් දැන් සුපර්මෑන් වස පාස් කරලා හයස්ට සෝල් කොමික් කැරක්ට එක ඒදම් බාලගෙන්ට ඇත්තන පටි සප්‍රයිසක් කෙන දැන් ඒදකම සුපාස් කරලා මේ වන්පිස් වගේ එකත් තියෙද්දි වන්පිස් හැස් හැමදේම බැලස් කරලා තිබුණා ඒ හිස්ට්‍රීක ක්‍රියට් කරප එක මාරම චැලේන්ජිං දෙයක් හැබැයි ඒක කරලා තිබ්බා මාරම ඉන්ටරේනිං Off topic, on purpose. Hello everyone, off topic on purpose තවත් එපිසෝඩයක් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ස්පෙෂල් දවසක්. ඉතින් අපි අර ගොඩක් ආසාවෙන් ඇන්ටිසිපේට් කරපු එපිසෝඩ්යක් තමයි කරන්න. ඉතින් ඔක්කොටම කලින් අපේ රීසන්ට් ලාස්ට් 2 එපිසෝඩ්ස් දෙකට ඔයාලගේ රියැක්ෂන්ස් වල ගොඩක් thank you. අපිට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ගොඩක් කියන ඇතරම තාම තහන ලිඩේසින්ද මේ සටිස්ෆක්ටරි කමෙන්ට් ඇවිල්ලා තිබුණා. ඔයාලා ගොඩක් මේ කියන්නේ එන්කරේජින් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඉතින් මම තිලෝෂ අදත් මාත් එකතු වෙලා ඉන්න අනුරාධ. ඉතින් අනුරාධ අපි අද ඇත්තරම අද එපිසෝඩේ කීවෙයිද දන්න ඉවර කරද්දි නේද? ඒක තමයි අද එපිසෝඩ් ඉවරන වෙලාව නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක අපි දෙන්නම ලොකුටම කැමති සබ්ජෙක්ට් එකක් නිසා. අනිවාර්යයෙන්ම ඉතින් ගොඩක් අපේ ෆස්ට් එපිසෝඩ් එක ලොන්ච් කරාට පස්සේ කට්ටිය අහලා තිබුණ දෙයක් තමයි අපි එක්ස්පෙක්ට් කරේ නෑ ඇත්තටම. අපි කියන්නේ ඒක කරද්දිත් අපි වැඩි දෙයක් කතාවෙන්න අපි කියන්නේ ප්ලෑන් එකක් තිබුණේ නෑ. බත් කතාව ගිහිල්ලා කොහොම හරි අපි එක තැනක කතා කරපු දෙයක් ගැන කට්ටිය අපිට කතා කරලා තිබුණා නේද? මේ මොකද්ද මේක මේ ඔයාලයි මේක මෙච්චර පුෂ් කරන්නේ මොකද්ද මේක කියලා. ඉතින් ඒක තමයි ගොඩක් කට්ටිය ඇත්තටම හෙසිටේට් වෙන සබ්ජෙක්ට් එකක් මේක. ඒක නිසාම තමයි අපි අද මේක අපේ ටොපික් එක කරගන්න හිතුවේ. ඔව් ඒ කියන්නේ අපි එපිසෝඩ් එකේ කතා කරා අපි ඇනිමේ ෆෑන්ස්ලා වුණේ කොහොමද කියලා. ඒකත් එක්කම කතාව පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් මේ වන් පීස් ගැන අපිට පොඩ්ඩක් මේ ස්ලිප් වුණා. ඉතින් ස්ලිප් වුණා කිව්වට ඉතින් අර කියන්නේ එතන ට්‍රිගර් වුණාට පස්සේ අපි පොඩ්ඩක් ඒ ගැන වැඩියෙන් කතා කරා. ඉතින් මේ වන් පීස් ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය තේල්ලා තිබුණා. අපි ඒක ගොඩක් එන්තුසියාස්ටික්. ඉතින් ඇයි මේක මෙච්චර එන්කරේජ් කරන්න ඔයාලා බලන්න මොකද්ද මේක ගැන කියලා එහෙම පොඩ්ඩක් අපිට අහලා තිබුණා බලන්න කොහොමද කියලා. ඉතින් ඒකත් එක්කම ස්පෙෂලි වෙච්ච මෑත කාලේ වෙච්ච දේවල් ටික උත් තිබුණා. මොකද Netflix ලගේ live action series එකක් කරන One Piece. ඉතින් ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා මේ live action series එක බලන. ඇනිමේ එක බැලුවේ නැතත් මංගා කියුවේ නැතත් මේ One Piece ගැන live action series එක follow කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් එයාලත් ඇත්තටම ගොඩක් අහලා තිබුණා ඇනිමේ එක බලන්න කොහොමද ඒ වගේ දේවල්. ඊට පස්සේ තව මෑත කාලෙදිම වෙච්ච ස්පෙෂල්ම දෙයක් තමයි කියන්නේ highest selling comic series එක බවට රෙකෝඩ් එකක් තියන්න පටන් ගත්ත One Piece. ඉතින් One Piece ගැන කියන්න කලින් අපි ගොඩක් පැත්තන ඉනිශියල් ප්ලෑන් එක තිබ්බේ ගොඩක් ඇනිමේ ගැන කතා කරලා ඊට පස්සේ ඇනිමේ ගැන තියෙන දේවල් ටිකක් කතා කරලා One Piece ගැන කතා කරන්න. ඉතින් ඔයාලගේ ඉල්ලීම හින්දාම අපි One Piece එපිසෝඩ් එක පොඩ්ඩක් ඉස්සරහට ගත්තා. ඇත්තටම අවුරුදු ගානකට කලින් ගත්තොත් One Piece කියන්නේ ගොඩක් නීෂ් දෙයක්. අපි කට්ටිය කතා කරන්න කට්ටිය හිටියෙත් නෑ. ඇත්තටම මේ මෑත කාලේ සෑහෙනම කියන්නේ කට්ටිය බැලුවේ නෑ බලන්නේ නෑ කියවට සෑහෙන කට්ටියක් ඉන්නවා නේද? ඒක තමයි කියන්නේ මම One Piece බලන්න පටන් ගනිද්දී One Piece බලපු ගොඩක් අඩු පිරිසක් හිටියේ. මම හිතනවා ඔයාවත් බලලා තිබ්බේ නැහැ. මම පළවෙනි One Piece බලන්න පටන් ගනිද්දී. හැබැයි දැන් සිටුේෂන් එක ගත්තොත් දැන් හාත්පසෙම වෙනස්. අපි කොමික් කොන්සල්ට ගියත් කොස්ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා One Piece වල. it's a good thing. මම කියන්නේ ඇත්තටම අපි ගේට් කීප් කරන්න ඕනේ නැහැ හොඳ දෙයක්. සහ මම හිතනවා ඇත්තටම ගොඩක් ෆෑන්ස්ලා දැන් ගොඩක් හෙසිටේට් වුණා මේකේ එපිසෝඩ්ස් ගන්න වැඩි මේක එච්චරම හයිප් එකක් නැහැ අනික් টොප් ඇනිමේ තරම් කියලා ගොඩක් හෙසිටේට් වෙන හේතු තිබ්බා. හැබැයි දැන් වෙද්දි ගොඩක් සිටුේෂන් වෙනස් වෙලා තියෙනවා. ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. මම හිතනවා ඒකට අර පොද මෙසේජ් එකක් තියෙන one of the greatest pieces of fiction of all time. ඉතින් ඒ වගේ එකට ලොකු ෆෑන් බේස් එකක් හැදෙන එක මම කිසි ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. සහ ගොඩක් ෆෑන් බේසස් වල තියෙනා වගේ අර ටොක්සික් පැත්තක් මට ලොකුවට මේක පේන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ ඇත්තටම One Piece වල මම කලින් කිව්වා වගේ මෑත කාලේදී කියන්නේ මම One Piece බලන්න පටන් ගනිද්දිත් ගොඩක්ම එක්සයිට් වෙච්ච දෙයක් තමයි මම සර්ච් කරද්දි එහෙම දැක්ක දෙයක් තමයි මේ කියන්නේ 1939 වල තමයි ඇත්තටම සුපර්මෑන් කොමික් සීරීස් එක එන්නේ. ඒ කියන්නේ මෑත කාලයක් වෙනකම්ම ලෝකෙ වැඩියම විකිනලා තිබ්බ කොමික් සීරීස් එක උනේ සුපර්මෑන්. ඒ කියන්නේ 1939 ඒ කියන්නේ වර්ල්ඩ් වෝර් එකටත් කලින් ගොඩක් හිට් කැරක්ටර් එකක්. ගොඩක් සුපර්මෑන්ව නොදන්න කෙනෙක් නෑ. අපේ ආච්චිලා සීයල වුණා සුපර්මෑන්ව දැක්කොත් අඳුරගන්නවා. ඉතින් ඒ වගේ කැරක්ටර් එකක්. ඉතින් ඒක මට කියන්නේ කියන්නේ over 600 million මෙච්චර කල් කමික් සිලෙක්ට් වෙලා තිබුණා. ඊට පස්සේ මම හිතන්නේ මේ ඊට පස්සේ තිබුණ කැරක්ටර් එකක් තමයි බැට්මෑන්.
over 500 million. ඉතින් ඔහොම බලද්දි කස්ට් එක බලාගෙන ගියද්දි එකපාරම මම දැක්ක නම තමයි මේ One Piece කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සීරීස් එක බලන්නත් කලින්. එතකොට One Piece කියලා එකක් තියෙනවා මෙන්න 97 ආපු කොමික් එක. මෙන්න මේ එතකොට 450 මිලියන් විතර සෙල් වෙලා කොපීස්. සිංගල් ඕත කෙනෙක් ඉන්නේ. 97 ඇවිත් තියෙනවා. අරක 1939 ගත්තොත් දැන් ඕල්මෝස්ට් පබ්ලික් ඩොමේන් යන සෙන්චරි එකකට කිට්ටුයි කාලේ. ඒතකොට අවුරුදු 30ක් විතර ගිහිල්ලා මේක over 600 මිලියන් කොමික් මේ වෙලා. එතකොට අපි දන්නවා DC Marvel කියන්නේ මයි වගේ කොමික් එකක් ගත්තොත් කොච්චර තියනවද වේරියේෂන් කොච්චර තියනවද මේ ලෝ එකක්. ඊට පස්සේ ඒක එක ඕතර්ස්ලා එක කාලෙට කන්ටිනියු කරන්නේ එක වර්ෂන්ස් තියෙනවා එක ඕල්ටර්නේට් රියැලිටිස් තියෙනවා එක මේ කම්බිනේෂන්ස් ගොඩක් එක්ක යන ඒකේ 600 මිලියන් කියන එක අපිට අන්ඩර්ස්ටෑන්ඩබල්. සිංගල් ඕත කෙනෙක් ලියලා මෙන්න over මේ 600 මිලියන් දැන් සුපර්මෑන් වස් පාස් කරලා highest sold comic character එක මොතරම කියන්නේ One Piece බලාගෙන යද්දි ඇත්තට මේකට හේතුව අපිට මට හිතා ගන්න පුළුවන්. ඇයි මේකේ සෙල් වෙන්නේ අරන් මේව. ඉතින් ඇත්තටම කියන්නේ ඒ කියන්නේ එක්සැජරේට් කරනවා නෙවෙයි නේද අපි is this the greatest story ever told කියලා කිව්වොත්. It's a controversial topic. Is the greatest story ever told. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. හැබැයි අර ඔයා කිව්වා වගේ ලොකු ඉම්පැක්ට් එකක් කරලා තියෙනවා මේ One Piece කියන මංගා එක, ඇනිමේ එක, whatever it is. මොකද ඇත්තටම අපි ඔයා කිව්වා වගේ සුපර්මෑන්, බැට්මෑන් කියන්නේ ඒ කියන්නේ household names නේ මේවා. මේවා ලංකාවේ ගත්තත් වෙන කන්ටිනෙන්ට් එක ගත්තත් ඕන මිනිස්සෙක් දන්නා සුපර්මෑන් කිව්වම මෙයා තමයි, බැට්මෑන් කිව්වම මෙයා තමයි කියලා. හැබැයි අර පිට ඉඳන් බලන කෙනට ඇත්තන පොඩි සර්ප්‍රයිස් එකක් වෙනවා. දැන් ඒ දෙකම සර්පාස් කරලා මේ One Piece වගේ එකක් තියෙද්දි. හැබැයි දැන් ලොකු සර්ප්‍රයිස් එකක් එන්නේ නැහැ. මොකද දැන් ඇත්තටම මේක world wide phenomenon එකක් වෙලා තියෙන්නේ. It's like it's cool to be a One Piece fan දැන්. ඉස්සර වගේ නෙවෙයි. So yeah, අපි ඉස්සරහට කතා කරගෙන යන්න. What is this One Piece කියලා? One Piece කියන්නේ ඇත්තටම අද අපි කතා කරන මේක ටිකක් අපි වෙනදා One Piece ගැන ගත්තම ඇනිමේ එකක් මංගා එකක් විදිහට තමයි මෙච්චර කල් කතා කරලා තියෙන්නේ. අපි අද එතනින් එහාට ගිහිල්ලා මොකද අපි සාමාන්‍යයෙන් ඇනිමේ මංගා වලට කතා කරන්නේ නැතුව මේක ඇඩ්‍රස් කරන්න හිතුවේ as a story. as කියන්නේ මේක comparatively අපි හිතුවා ඇනිමේ මංගා වලින් එහාට ගිහින් ඒක ඒ ස්කෝප් එකේ ඉන්නේ නැතුව මේක as a story. ඒ කියන්නේ මේක අපි ගත්තොත් ඒ කියන්නේ අපි සමහර දේවල් වලට හිතෙයි අපි too much කියනවා කියලා but මේක කියවද්දි අද්දි ඇත්තටම ඒකට reasons තියෙනවා. ඉතින් in my opinion this is one of the greatest stories ever told. ඒ කියන්නේ pure fictional masterpiece එකක්. මේක ඇත්තටම Japanese manga එකක් කියන්නේ මොකක්ද දන්නවා Japanese comic culture එකේ comic version එක තමයි manga කියන්නේ. ඉතින් manga ගැන ගත්තොත් ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් 97 එන manga series එකක් තමයි මේ launch වෙන manga series එකක් තමයි One Piece කියන්නේ. ඒතර One Piece කියන්නේ Eiichiro Oda තමයි author විදියට කියන්නේ. ඉතින් කොමික් විදිහට ගත්තොත් කොමික් වලට වඩා මංගා එකක ඔරිජින් එක ටිකක් වෙනස්. අපිට එච්චර ගොඩක් ඩිස්කස් කරන්න බැරි වුණත් ඒ කියන්නේ කොමික් එකක් ගොඩක් වෙලාවට අපි දන්නවා ඒක ඇවිල්ලා කලෙක්ටිව් එෆර්ට් එකක රිසල්ට් එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් කොමික් එකේ ස්ටෝරි රයිටර් කෙනෙක් ඉන්නවා, මේ ආටිස්ට් කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ ඉන්කර්ස්ලා ඉන්නවා. ඒ වගේ කියන්නේ සෑහෙන කාලෙක ඉඳන් කොමික් කියන්නේ හිස්ටරි එකේ කියන්නේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙන එක රෝල්ස් තියෙනවා කොමික් සීරීස් එකක් ගත්තොත්. නමුත් One Piece ගත්තම සහ මංගා කල්චර් එක ගත්තම මෑතක්කට කියන්නේ 90s late 90s වල ගත්තම ආටිස්ට් ඇන්ඩ් රයිටර් කියන්නේ ගොඩක් වෙලාවට එක්කෙනෙක්. එතකොට Eiichiro Oda 97 රිලීස් කරපු මංගා එකක් තමයි අපිට කියන්නේ One Piece කියලා. එතකොට One Piece කියන්නේ 12ට ඇනිමේ ඇඩැප්ටේෂන් එකක් කරනවා 1999. ඉතින් ඊට පස්සේ 1999 ඉඳන් මේ වෙනකන් ලෝංගස් රනින් ඇනිමේ එකක් විදිහට කන්ටිනියු වුණා. ගොඩක් ෆෑන්ස්ලා එක එකතු වෙලා තියෙනවා. ඇනිමේ මංගා එකක් විදිහට මේක ඇනිමේ ෆෑන්ස්ලා ඔබ්වියස්ලි බලනවා, මංගා රීඩර්ස්ලා ඔබ්වියස්ලි බලනවා. නමුත් දැන් ඒක ඇවිල්ලා කල්චරල් ෆිනොමිනන් එකක් වෙලා තියෙන්නේ. highest best character එකක්, highest sold comic series එකක්. ඒතනින් එහාට ගිහිල්ලා ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි දෙන්නම එක එක ස්ටෝරීස් කියලා තියෙනවා. අපිටත් වඩා එක එක ලෝස් ෆලෝ කරන කට්ටිය ඉන්නවා. දැන් අපේ සර්කල් එකේ ගත්තොත් Warhammer nerdsලා ඉන්නවා, Lord of the Ring nerdsලා ඉන්නවා, Harry Potter headsලා ඉන්නවා. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඔය මෑත කාලේ ඔයගොල්ලෝ Miss Bond, ඊට පස්සේ Wheel of Time, Game of Thrones ඒ වගේ එක එක ෆෑන්ස්ලා ඉන්නවා. ඔතන ඔක්කොම කියන්නේ මම දැක්ක දෙයක් තමයි ඔක්කොම ඊට පස්සේ Marvel DC nerdsලා ඉන්නවා, Die Hard hardcore කියන්නේ අපි කියන්නේ අපි වගේ දෙතුන් ගුණයක් ඒවා මේවා දන්න කට්ටිය ඉන්නවා. ඔක්කොම One Piece පෙන්නුවාට පස්සේ හැමෝම කියන දේ තමයි this is not exaggerating. මේක තමයි ඩීල් එක කියලා. ඇයි ඇත්තට? ඒක අපි ඒක කියන්න කොහොමද? ඒක ඇත්තටම මේක well thought out story එකක්. මේක just
ලියන්නම් වාල ලියපු ස්ටෝරි කරන්නේ ඔයිච රෝඩ වන් පිස් වල ඕත ඇත්තරම මේක ගොඩක් ප්ලෑන් කරලා ඒ ස්ටෝරිය එක ෆ්ලෝ එක 1997 නේ මංග එක පටන් ගත්තේ 1997 ඉදං දැන් 2026 වෙනකම් ඒ සිටුවේෂන්ස් කනෙක්ට් කරලා ඒ ලෝ එක ස්ලෝලි බිල්ඩ් කරලා තියෙනවා. එයා ඒ ගත්ත ටයිම් එකෙන් තමයි ඇත්තටම මේ ස්ටෝරි එකේ ලොකු එසන්ස් එකක් ආවේ. ගොඩක් හොඳ මැසේජස් දීලා තියෙනවා. හැබැයි to me the highlight of this story is මචං එයාර ෆ්ලෝ එක ඒක සිග්නිෆිකන්ට් ස්ථානවලදී මෙයා කනෙක්ට් කරපු හැටි. අපි ඉස්සරහට කතා කරගෙන යන් අපි කොහොමද අර ඒ ස්ටෝරි එකයි වර්ල්ඩ් බිල්ඩින් එකයි එකතු වුණාම අර අපේ මයින්ඩ් බ්ලෝ වෙන දේවල් ගොඩක් තියෙනවනේ මේ මංගා එක ඇතුලේ. අපි ඉස්සරහට කතා කරමු. but first මම වන් පීස් ෆෑන් කෙනෙක් වුණේ කොහොමද කිව්වොත් මම වන් පීස් වලට ඇත්තටම පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක මට ආවේ ග්‍රේඩ් 11 වගේ වෙද්දි මම ඒ වෙද්දි ඇනිමේස් දෙකයි බලලා තිබ්බේ බ්ලීච් and naruto ඊට පස්සේ ඉන්ටර්නෙට් තිබ්බයි දවස්වල ඔක පොඩ්ඩක් සර්ච් කරලා බැලුවට පස්සේ මොනවද මේ වගේ තියෙන එක කියලා හැම වෙලෙම අනිවාර්යයෙන් ඉතින් මුලින්ම එන්නේ වන් පීස් නේ ඊට පස්සේ මම ඒකත් එක්ක වන් පීස් බලන්න පටන් ගත්තට පස්සේ ෆස්ට් try එක හරියන්නේ නැහැ මට ක්ලික් වුණේ නැහැ පළවෙනි එපිසෝඩ්ස් ටික ඊට පස්සේ එතනින් ඩ්‍රොප් කළා ඊට පස්සේ තව පාරක් try කරලා ඒ පාර හරියෙත් නැහැ third time is a charm මචං තර්ඩ් ටයිම් එකේදී මම ආලොං පාක් එක වෙනකන් කොහොමද අල්ලගෙන හිටියා ආලොං පාක් ආක් කියන්නේ වන් පීස් වල පළවෙනියටම හම්බෙන ගොඩක් හොඳ මොමන්ට්ස් තියෙන ආක් එකක් අන්න එතනින් එහාට තමයි මම ඇත්තටම හුක් වුණා කිව්වොත් හරි ඔයා කොහොමද වන් පීස් වලට එන්ටර් වීම වන් පීස් ගත්තම කියන්නේ මට ඇත්තටම මටත් උනේ වාට වගේ මේ නරුටෝ බැලුවට පස්සේ තමයි කියන්නේ ලොං රන් සීරීස් එකක් විදිහට ඉස්සෙල්ලාම ෆලෝ කළේ මම නරුටෝ ඊට පස්සේ ගොඩක් වොයිඩ් එකක් වගේ තිබුණා මට ඒක වගේ ජර්නි එකක් බලන්න ඕනිකම තිබුණා ගොඩක් කට්ටිය සජෙස්ට් කරා එක්ක ඩ්‍රැගන් බෝල් එක්ක බ්ලීච් එක්ක නරුටෝ ඊට පස්සේ බ්ලීච් බලන්න පටන් ගත්තා ඉස් ඕකේ ඊට පස්සේ ඒක බැලුවා ඊට පස්සේ ආවේ එක තමයි වන් පීස් ඔයාලා ගොඩක් රෙකමෙන්ඩ් කරා ඊට පස්සේ වන් පීස් බලන්න ගත්තට පස්සේ ඔය කියන්නේ ගොඩක් කටේ වෝන් කරලා තමයි පටන් ගන්න මේක අර වගේ එක්ස්පෙක්ට් කරන්න එපා බට් ඉතින් අර දෙකම බලලා ඉවරලා මට ඒ වගේ ඇඩ්‍රනලින් රෂ් එකක් අර කික් ස්ටාර්ට් එකක් ඒක ඕනි වුණා බට් වන් පීස් වල තිබුණේ නැහැ ඒ කියන්නේ බට් ඉට්ස් ඕකේ ඒක තේරුණා හොඳට බලනවා කියලා ඉතින් ඒක ඒත් වැඩිය මේකක් තිබුණේ නැහැ ඊට පස්සේ ඔයාමද කොහෙද තමයි ෂෙයා කරේ අර will of the ASMV එක මේ ෂයා කරා මේක අර වන් පීස් බලන්න හෙසිටේට් වෙනවා මේක බලන්න කියලා. ඒක බැලුවට පස්සේ ඒකේ තියෙනවා අර ගොඩක් හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් එක්ක මොකද්ද වන් පීස් වල ලෝ එක ලොකු ලෝ එකක් තියෙනවා කියලා පේන විදිහට ඒක මාර ලස්සනට හදලා තිබුණා. ඉතින් ඒක බැලුවට පස්සේ තමයි තේරුණා this is අර just shonen කියන්නේ shonen anime කියන්නේ අර මේ ටීනේජර්ස් වල බොයිස් ලව ටාගට් කරලා ඒ ඒජ් එකේ බොයිස් ලා ගර්ල්ස් විශේෂයෙන් බොයිස් ලා ටාගට් කරලා හදන ඇනිමේ. ඒතකොට ඒතර ඒ වගේ අර අපි දන්නවා එක මේ ස්කෙප්ටිකල් දේවල් තියෙනවා MC කෙනෙක් ඉන්නවා එයාට සපෝට් කරන යාළුවෝ ටිකක් ඉන්නවා ඒක අර හයිලයිට් වෙන තීම්ස් ටිකක් තියෙනවා එකක් ෆ්‍රෙන්ඩ්ෂිප් never giving up loyalty ඊවසාර හරි ලස්සන කියන්නේ ළමයින්ට දෙයක් ජීවිතයට ගන්න විදිහට තමයි මේ ස්ටෝරිස් හැදෙන්නේ බ්ලීච් බැලුවත් වන් පීස් බැලුවත් අපිට මේ නරුටෝ බ්ලීච් බ්ලැක් ක්ලෝවර් ඕනි එකක් බැලුවම ඩ්‍රැගන් බෝල් ඒවා බැලුවම ඒක අපිට තේරෙනවා ඒ සාර ස්ටෝරි එක ෆේස් එක වෙනස් බට් අර සමහර දේවල් තියෙනවා බට් අර ASMA එක බැලුවම මට තේරුණා මේක එතනින් එහාට දේවල් තියෙනවා පොලිටික්ස් තියෙනවා ඊට පස්සේ ඩීප් දේවල් තියෙනවා ඊට පස්සේ අර කෙයාෆුලි රයිට් කරලා තියෙනවා අපි හිතන දේවල් නෙවෙයි මේ කියන්නේ මම එතකොට දන්නවා අර ෆස්ට් එපිසෝඩ් ටික බලලා හැම මේ ගෝල් රොජර් කියලා කෙනෙක් ඉන්නේ ඊට පස්සේ ඒව හැම ඊට පස්සේ ඒ කැරක්ටර් එකේ අර මේ දේවල් එහෙම අර ASMV එකේ දැක්කම හිත මාරම අන්එක්ස්පෙක්ටඩ් ඉතින් ඊට පස්සේ මම ඒක බලලා ඊටගත ආපහු ස්ටාර්ට් එකක් දෙනවා කියලා මම දෙන්න ගේන් හරි ස්ලෝ යන්නේ අර ඇනිමේෂන් and මියුසික් ඔක්කොම අර ඈඩ් කරන්නම වගේ තමයි හදලා තියෙන්නේ but it's good ඊට පස්සේ ඒක අර එක දිගට බලන්න හිතන එකක් නෙවෙයි ඊට පස්සේ කොහොම හරි අර අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා වගේ මම ට්‍රිප් එකක් ගිහිල්ලා ආපහු ගෙදර එද්දි තමයි මේ බලන්න දෙයක් තිබුණ නැති පාර වන් පීස් බලන්න පටන් ගත්තා එතකොට තමයි මාත් ආලෝක පාක් එකට ආවේ කියන්නේ ඒ ස්ටෝරි එකෙන් පස්සේ තමයි කියන්නේ ෆස්ට් කික් ස්ටාර්ට් එක දෙන්නේ එපිසෝඩ් 40ක් විතර ගිහිල්ලා but that star කියන්නේ එතන දෙන පුෂ් එක පුෂ් කරනවා එපිසෝඩ් ගැන ඔක්කොම හරියට පුෂ් කරනවා ඒගැන that's his style එකන්නේ මම දැක මාර ඇප්‍රිෂේට් කරන දෙයක් ඒ කියන ඕඩ දන්න නොදන්නව නෙවෙයි එයා එක්ක තිය කම්පීට් කරන ස්ටෝරීස් මොනාද ඒවයි මිනිස්සු එක්ස්පෙක්ට් කරන්න මොනවාද
මෙතන MC කෙනෙක් දුන්න මෙයා දන්න නොදන්නවා නෙමෙයි මේ වගේ මූවමන්ට් එකක් දාලා ෆෑන්ස්ලා අල්ල ගන්න පුළුවන් මෙහෙම එකක් දැම්මනම් මේ කියන්නේ ෆෑන්ස්ලා එයාට මේව කරනවා ඒ කියන්නේ ස්ටෝරි එක යනවා එහෙම යන්නේ but he did his thing ඒක තමයි මම මාරම ඇප්‍රීෂিয়েට් කරන්නේ ඊට පස්සේ ඒක බැලුවාට පස්සේ තමයි තේරුනේ ඒ කියන්නේ අර බලපු ස්ටෝරිස් ගොඩක් ඇත්තටම කියන්නේ මම හදාගෙන තිබුණා මගේ ඔළුවේ දෙයක් ෂෝනන් එකකින් මේ දේවල් ඇක්සෙප්ට් කරන්න බෑ ඇනිමේ වලින් මේ දේවල් ඇක්සෙප්ට් කරන්න බෑ සහ ඕවරෝල් මෙම මිනිස්සුන ලියන්නේ දැන් අපිට ඕනිම කතාවක් බලම හිතනවා මේ පලොට් එකේ මෙන්න මේ කවුල්නේ ඇයි මේක හිතුන් නැත්තේ ඊට පස්සේ අනිත් පැත්තට හිතනවා ඉතින් මේක ලිව්වෙත් මිනිස්සෙක්නේ it's forgivable ඒ කියන්නේ ඒවට අපිට ස්ලයිඩ් කරන්න පුළුවන් but ඒ කියන්නේ one piece බැලුවාට පස්සේ මට සමහර කතා එහෙම ඒ කියන්නේ totally අර දෙම්ම ඒවා මේ forgive කරන්න බෑ ඒ කියන්නේ තව මිනිස්සෙක් මේ වගේ දෙයක් craft කරලා තියෙනවා ඒක මට මාරම හිතුණා ඒක මට දැන් ඇත්තටම හිතනවා දැන් කියන්නේ මම කියන ඒ වෙනහන් ටොප් ටියර් තියන් හිටපු දේ තමයි Lord of the Ring. ඒ කියන්නේ Lord of the Ring තමයි well crafted book series එක. ඒ කියන්නේ ඒක ඒකේ සෑහෙන දේවල් තිබුණා. Game of Thrones was good. The TV show ruined it for me. හරිද? ඊට පස්සේ ඒ වගේ ගොඩ high fantasies ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. but One Piece has කියන්නේ අර හැමදේම balance කරලා තිබුණා. මාරම ලස්සන විදිහට තිබුණා. ඒකට totally මේ කියන්නේ adapt වුණා, hook වුණා ඊට පස්සේ ගොඩක් attach වුණා. කියන්නේ ඒක ඇයි කියලා තමයි අපි අද කතා වෙන්නේ. ඉතින් ඇත්තටම One Piece ගත්තම අර කියන්නේ අපි ගත්තොත් ඒකේ තියෙන පොඩි අර කියන්නේ සිම්ප්ලි ගත්තොත් පයිරට් කින් කෙනෙක් වෙන ඩ්‍රීම් කරන බොයි කෙනෙක්ගේ ජර්නි එකනේ. එතකොට මේ පයිරට් කින් කෙනෙක් වෙන්න ඩ්‍රීම් කරන බොයි කෙනෙක්ගේ ජර්නි එක ගත්තම අපිට හිතෙන දැන් නරුටෝ ගත්තම එහාන හොකාගේ වෙන ජර්නි එක එකේ. බ්ලැක් ක්ලෝවර් ගත්තම يعني මේ තියෙනෙත් අපි ඇනිමේ ගැන කතා කරන්න මේ සර්න් ස්ටෝරීස් ඉතින් ගැන ගොඩක් ඇනිමේ වල යාට එන්ගෝල් ඇත්තින ගොඩක් ශෝන ඇනිමේ වල කොමන්දේ ඒකනේ යාට ලොකු ඇචී කරගන්න ඕන එන්ගෝල් ඇත්තියෙන බ්ලීච්චල වගේ හිම එකත් තිබෙන හැ බඩ් නාරුටෝ බ්ලක් ලොව මයිහිරැකඩමියා ඔයගේ දේවල් වල තියෙනවා සේම් ඉන් වන් පිස් වගේ තම පටන් ගත්තේ ඊට පස්සේ තමයි තේරුණේ කියන මේකේ පයිරට් කින් වෙන්න යන මුහුදට යන පොඩි කොල්ලෙක්කින යාගේ ජර්නිය එක ජර්නි තමයි කීතික් ඒ යන ඒක තමයි මේක කතාව ස්පොයිල ්‍රී වෙන විදිහට කිව ඊට පස්සයා පයිරට කින් කෙනෙක් වැඩිස්සල්ල නැම කරුව එකකුයි නැමකුයි ගන්න පෑක නැවක් හදාගෙන කරුව එකට කට්ටිය එකතු කරගෙන යන ජර්නීක තමයි යන්න ඉස්සලම පිහිතෙන්ට මේක යාලෝටිකක් එකතු වෙලා අර ටිපිකල් ෂෝනන් මේක තමයි යාලෝටික එකතු වෙලා ඔක්කොම යාලගේ ගෝස්වලට යනවා මෙයා පයිරට් කින් කරන්න හෙමකිල් බට් දෙන් ඊට පස්සේ අපේ ගැන ජස් ටැනිමවල බංගවල විතරක්නම අපි සාමානය වෙන ස්ටෝරිය එකකවත් දැකල නැති දෙව ගොඩක් වෙනවා මේක ඒක හින්ද තමයි ඇතරම තෙරුණේ ගැන වන් පිස් ෆෑන් කෙනෙක් කැන අර ඇනිමේ මංග එකක් විදිට ඇප්‍රිෂේට් කනක නවත්තලා අපේ යාලුව අපි වගේ ගොඩක් කට්ටිය මේකර පිනකල් ෝ ස්ටෝරිටරි පීක් ෆික්ෂන් කියලදාන්න යන්න එතන ඉගැන මේකේ මට සමහරක් තැන්වල හිතුනා ඉස්දිස් රිටන් ෆෝ චිල්ඩනෝ වැඩල්ස් කියලා ඉගැන සමහරක් මෝමන්ස් තියෙනවා මම ඒවගේව සමහරක් ලයිවක්ෂන් හෝ මොන මීඩියාවලවත් දැකලන හැකරෙක් විතව ස්පොයිලි මම කියන්න එක තැනක කියන බීම් පයිරටස් ඊස් නොට ලයික් න මොක්කරි චිල්රන්ස් පලයින් බ්‍රෙසප් හරි මොක්කරහම කියලා තියෙනවන ඒක බලද්දි මට හිතුනා මේ ළමයින්ට බලන්න හදපු ඇනිමේක්කද මේ දෙපස තියෙන්නේ and it is not about like friendship ඒ වගේ කියලා ඔව් ඒ වගේම තමයි කියන්නේ වන් පීස් ගත්තම අපි ඒකත් එකින් පැරල ගත්තොත් මට ස්පේෂල් වෙන දෙයක් තමයි ගැන කතාව ස්පේෂල් වෙන ගොඩක් දෙවල් තියෙන වර්ල්ඩ් බිල්ඩිං කැරක්ටර්ස් ඊට පස්සේ මේ මියසික් ඇනනි මේ වගේ දේවල් ගත්තම ඇනිමේෂන් ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් වන් පීසන් රයිවල් කරන්න පුළුවන් ස්ටෝරීසේම ගත්තොත් ඇතරම ඇනිමේ ඇන් මංග ඉන්ඩස්ට්‍රිය එක බොහොම කැන අතලොස්සයි තියෙන රයිවල් කරන්න එන ඕවරෝල් කම්පයා කරොත් ඔබ්වියස්ලි වන් පිස් ගොඩක් ඉස්සරහගෙන ඉන්න අවෝපීනිය ඒකත් එක්ක ගත්තම දැන් අපි සාමානය දැකල තිබුණානේ වර්ල් බිල්ඩිං කියන එක ගත්තම මට පර්සල්ලි නරුටෝ කැනෙම අම්නොට් කැනෙ මොහක් ඩිස්ක්‍රඩික් කරනවත් එහෙම හක් නෙවෙයි පටර පර්සල්ලි අපි කම්පයා කරනවා එතවට සාමානය කැන ගොඩක් ඉන්ට්‍රස්ටිං වල් බිල්ඩින් දැකල තියෙන අපි ඇනිමවල එතවට නරුට බලද අපි දැකල්තිව නින්ජ විලේජ සතරක් වේස් කර ගෙහෙම ඇටක් කොන්ටයින් වල හෙම ඉට පස්සේ අතහොට එකන නරුට එකවල් බිල්ලින්න එක අපිට ගොඩක් කොයි වෙලාක තිරන්න මේ ගම්වලට හා ලෝකයක් තියෙනවද තියෙන කෙල්දන්න බට අපිට ස්ටෝරිය ඇතුළ එකෝනි වෙන්න ඇටකොන්ටයින් සොලත් මාලයන් පැරඩයිසල තවල් තියෙන කෙල්දන්න අපි එක ඕනි වෙන්න නෑ
එතනින් එහාට අපි අර එක්ස්ටෙන්සිව් වර්ල්ඩ් බිල්ඩින් කියන ඒවා දැකලා තිබුණේ හොලිවුඩ් වල. ඒ කියන්නේ ස්ටාර් වෝස් ගත්තම ගැලැක්සි එකක්ම තියෙනවා. ඊට පස්සේ ඩියුන් වගේ සීරීස් එකක් ගත්තම ප්ලැනට්ස් ඒ කියන්නේ වෙනම ගැලැක්සිස් ඒ වගේ දේවල් තියෙනවා. වෝහැමර් ගත්තම ගොඩක් ලෝ එකක් තියෙනවා. ඒ වගේ දේවල් වල තමයි ඇනිමේ වල ඔක එච්චර දැකලා තිබුණේ. මට වන් පීස් ගත්තම කියන්නේ ඒක තේරෙනවා ඒ වර්ල්ඩ් බිල්ඩින් කියන එක අර කියන්නේ ඒක රයිවල් කරන්න ඇනිමේ මංගා එක්ක නෙවෙයි. ඒක රයිවල් කරන්නේ නිකන් ඒ කියන්නේ ඒක අපි කම්පෙයාර් කරන්න ඇනිමේ මංගා නෑ. හොලිවුඩ් ක්‍රියේෂන්ස් එක්ක තමයි රයිවල් කරන්නේ. ඒවා එක්ක ඊට පස්සේ ලෝඩ් ඔෆ් ද රින් කියන්නේ දැන් අපි ගත්තොත් කියන්නේ ඔබ්වියස්ලි ඔය ලෝඩ් ඔෆ් ද රින් හાર્ඩ්කෝර් ෆෑන්ස්ලා එහෙම දන්නවනේ වන් පීස් බලලා තියෙන. එයාලා වුණත් කියන්නේ this is way more interesting than අරක කියන්නේ අරක කියලා එක සමහර කට්ටිය කියනවා සමහර කට්ටිය නෑ. බට් ඉතින් අර ඒ කම්පෙයාර් කරන්න තියෙන වර්ල්ඩ් බිල්ඩින් තියෙන ගොඩක් වෙලාව ලෝඩ් ඔෆ් ද රින් ඒ වගේ දේවල් වල. ඉතින් ඒක ඇවිල්ලා වෙනම නෙක්ස්ට් ලෙවල් එක. වන් පීස් වල වර්ල්ඩ් බිල්ඩින් කියන එක ගත්තම වෙනම කන්සෙප්ට් එකක් නේද? ඔව් ඒ කියන්නේ මම ඇත්තටම ලොකු ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ෆෑන් කෙනෙක් නෙවෙයි. මම බුක්ස් ටික කියවලා තියෙනවා සහ මම මූවිස් ටික එන්ජොයි කරනවා. මම ලොකු බ්‍රැන්ඩන් සැන්ඩර්සන් ෆෑන් කෙනෙක්. අපි ලිටරලි ෆ්‍රික්ෂන් වල වර්ල්ඩ් බිල්ඩින් ගැන කතා කරද්දී සැන්ඩර්සන් කියන්නේ ගොඩක් වර්ල්ඩ් බිල්ඩින් වලට ඇටෙන්ෂන් එක දෙන කෙනෙක්. මොකද එයාගේ කනෙක්ටඩ් යුනිවර්ස් එකක් තියෙනවා කොස්මිය කියලා. සෝ එයා ලියන පොත් ඔක්කොම ඒ යුනිවර්ස් එකට ඉන්ටර්කනෙක්ටඩ්. හැබැයි මම දැන් වන් පීස් එකයි කොස්මිය එකයි කම්පෙයාර් කරද්දී පවා මට හිතෙනවා වන් පීස් ඉස් ෆාර් සුපීරියර් කියලා. මොකද එයා ඕඩා එචිරෝ ඕඩා එයාගේ වර්ල්ඩ් එකේ තියෙන NPCs ලාට වැදගත්කමක් දීලා තියෙනවා. පොඩි පොඩි අයිලන්ඩ්ස් වලට වැදගත්කමක් දීලා තියෙනවා. සහ එයා ඒ දේවල් ක්‍රාෆ්ට් කරන්න ගොඩක් කාලයක් අරගෙන තියෙන කෙයාර්ෆුලි තෝට් අවුට් ක්‍රාෆ්ට්මන්ෂිප් එකක් තියෙනවා. අන්න ඒ නිසා මේ ස්ටෝරි එකේ අර ගොඩක් ලොකු එසන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ වන් පීස් දිගයි තමයි. හැබැයි ඒ දිග වෙන්න හේතුව තමයි එයා කෙයාර්ෆුලි මේ ස්ටෝරි එකට ලොකු ඩෙප්ත් එකක් දීලා ක්‍රාෆ්ට් කරපු එක. සහ ඒකේ නිසා මේක මේ ස්ටෝරි එක මාර විදිහට ඉන්ට්‍රස්ටිං වෙලා තියෙනවා. මොකද සමහරක් අපි ඉන්සිග්නිෆිකන්ට් කියලා හිතන කැරක්ටර්ස් වලට පවා මෙයා ලොකු සිග්නිෆිකන්ස් දීලා තියෙනවා. සමහරක් වෙලාවට සිග්නිෆිකන්ස් එක නැති වුණාට ගොඩක් හොඳ බෑක් ස්ටෝරීස් දීලා තියෙනවා. අපි ගොඩක් ෆික්ෂන් වල ඒ වගේ දේවල් දකින්නේ නැහැ. මොකද අපි එක්ස්පෙක්ට් කරන්නේ නැහැ NPCs ලට. අපි NPCs ලා කියනවනේ අපිට ඉම්පෝර්ටන්ට් නැති කැරක්ටර්ස් වලට NPCs ලට හොඳ බෑක් ස්ටෝරි සම්මන අපි කිසිම ෆික්ෂන් එක මම දැකලා නැහැ. Lord of the Rings ඇත්තටම ගොඩක් හොඳ ෆික්ෂන් එකක් තමයි. but what about the NPCs there? One Piece වල ඒකට ගොඩක් ලොකු තැනක් දීලා තියෙනවා. අනිත් එක තමයි ඒ කියන්නේ ක්‍රියේට් කරගෙන යද්දී දැන් අර මට හිතෙන දෙයක් තමයි ස්ටෝරි එකක يعني අපි ලයිෆ් උනත් ඉන් ජෙනරල් කියන්නේ it's not about journey it's company කියලා. එතකොට දැන් ස්ටෝරි එකක ගත්තම මට හිතෙන්නේ අර ස්ටෝරි එකක් හොඳට අපි ගෝඩ් ටිය එකේ ගන්න ස්ටෝරිස් ගොඩක් අපිට පර්සනලි ඇටච් වෙනවා. ඒකේ කැරක්ටර් එක ජර්නි එකක් යනවා. අන්න ඒ වගේද. ඒක ගත්තම දැන් ලෝඩ් ඔෆ් ද රින් එහෙම ගත්තම ඒ කියන්නේ ඒකේ ජර්නි එකක් යන්නේ. ඒ වගේ ගත්තම දැන් අපි ගත්තොත් ඔඩිසි වගේ ඒ ස්ටෝරි ටික ගත්තම ඊට පස්සේ ඒ වගේ හැමත් අර ඔඩිසියස් ගිහින් එන ජර්නි එක. ඒ වගේ දේවල් අර ඩෙස්ටිනේෂන්ස් දෙකක් අතර යන ජර්නි එක. ඒ වගේ දේවල් මට හිතෙනවා ගොඩක් අර එතකොට මිනිස්සු හම්බ වෙනවා ඉන්ටරැක්ට් කරනවා ප්ලේසස් වලට යනවා එතන එක එක ඔබ්ස්ටකල්ස් එක එක තැන්වල එනවා. ඒ වගේ ජර්නි එකක් යවන්න ගොඩක් එක මාර චැලෙන්ජි. ඒ වගේම තමයි ඒ හින්දා තමයි ගොඩක් ස්ටෝරි රයිටර්ස්ලා එහෙම අර සිටුේෂන් ඩ්‍රිවන් එකෙන් ගිහින් කැරක්ටර් ඩ්‍රිවන්ස් වගේ යන්නේ ස්ටෝරීස්. එතකොට යාලා ජර්නි එක යන්නේ ජර්නි එක යන විදිහ එකම නෙවෙයි ප්‍රෝග්‍රස් වෙන්නේ වෙන විදිහ. එක එක ස්ටෝරි ස්ටයිල්ස් තියෙනවා. බට් අර මම හරි ආස විදිහක් තමයි කැරක්ටර් එක ජර්නි එකක ගෙනියන එක. එතකොට වන් පීස් වල යන්නෙත් මේක ජර්නි it's also about company. ඒ කියන්නේ ජර්නි එක යන ගම හම්බ වෙන කට්ටිය. ඒ කියන්නේ දැන් මේක අපි ගත්තොත් කැරක්ටර්ස් ගත්තා මාරම ඉන්ටරෙස්ටිං කැරක්ටර්ස් තියෙනවා. ලුෆී කියන්නේ මේකේ මේන් කැරක්ටර් එක. එතකොට මාරම ඉන්ටරෙස්ටිං කැරක්ටර් එකක්. අපි ඉස්සෙල්ලාම හිතන්නේ මේ ඇවිල්ලා මේ තවත් අර ෂෝනන් වල අර hot headed MC කෙනෙක්. ඒ කියන්නේ over confidence but he has good heart. අර එයා මේ මෝඩ දේවල් කරගන්නවා but එයා අර when it comes to serious moments එයා serious. ඒ වගේ කැරක්ටර් එකක් තමයි අපිට පේන්නේ. එතකොට එයා ඊට පස්සේ එයාගේ crew එක එකතු කරගන්නවා. කියන්නේ අපි ඒ crew එක දැක්කමත් අපිට at glass තේරෙන්නේ මෙයාලා අර just friendship circle එකක් වගේ තමයි මේක හැදෙන්නේ අන්න ඒ වගේ දෙයක්. but එතනින් එහාට ගිහින් කතාව ටික ටික සීරියස් වෙද්දී අපිට ඇත්තටම තේරෙනවා මේ මෙතන ඇවිල්ලා just not children's play මේ children's මේ story එකක්ම නෙවෙයි. එතනින් එහාට ගිහින් way more deep characters තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගත්තොත් දැන් ලුෆීගේ first mate ඉන්නේ රොනෝවා සෝරෝ. එතකොට එයා ගත්තම කියන්නේ කියන්නේ අපි ෆික්ෂනල් ඉතිහාසයේ loyalty කියන එකට face එකක් දුන්නොත්
දාන්න පුළුවන් කැරක්ට එකත් තමයි සොරෝ කියන්න ඊට පස්සේ සංජීන අනිත් විං එක විදිහට එතකොට ඒ කැරක්ට එක ගන්න සාමානය කයින්ඩස් එක ෆේසයක් විදිර ඊට පස්සේ තවත් ගත්තම නමී උසොප් වගේ කැරක්ටර්ස් එකතු වෙන එතකොට යාලා ඇවිල්ල තියෙන්නේ අර සාමානයේ මේ අපි වගේ කෙන පයිඩ කරුව එකටවන අර ගොඩක් රිලේටබල් කැරක්ට වේමෝ ඉන්ට්‍රස්ටිං කරට පස විලස් ලහෙමඉන්න පස්ස තව විලස් ලහෙමඉන්නවා කැන ඩිකේඩ් එකට එක පාරය අපිට හම්බෙන්නේ එක ස්ටෝරිය ඇද ඩිකෙට් තුනක් විතරයන ඩිකේඩ්ගේම ඇපිනස් තුනක් වගේ තියෙන බට් ඒ අපියරන්ස එක අර එක බංග පැනල් එකයි එක්කෝ ඇනිම එක හරි ස්ට්‍රීන් ටයිම් එක ෆියසකන් ඒක කන්වර්සේෂන් එක ස්ටාර්ට් කරනවා 15-20 years even now we are talking about ඒවගේ කැරක්ටර්ස් දානව කියැනෙ ඒක මාරම ඒවා අපි දැකලා නෑ කියන අපි දැකලා තියෙනවා මේ ගැන කැරක්ටර්ස් හයිප් කරන විදිහ කැරක්ටර්ස් බිල් කරන විදි ඕස්ටේන් කැරක්ටර්ස් බිල් කරන විදි බට වන් පිස් එක දෙන අර ප්‍රසන්ස් එක එතන දෙන ඩෙප් එක හෙම මානම ක්‍රියටව විදිහට දීලා තියෙන තොට කැරක්ටර්ස් ගත්තම කිවෝ ගැරෙන් පිසිස් ලහිම ගත්තම ඕඩාර මේ කැරක්ටර්ස් මේ කැනර ජස් කැරක්ටර් සදන්න ඕන හිද හදලන අපේව දැකල තියෙන ඕනි තරම් ස්ටෝරීස්වල කියන්නේ ගොඩක් හොද බිල්ඩයක් දීල සයිඩ් කැරක්ටර්ස් දර අන්තිමට ස්ටෝරිය අගට යද්දි ක්‍රියේටරම සමහර දේවල් අමතක වෙලා එයා කො කැරක්ටර්ස් යවනව කොහෙට හරි යැන එක ට්‍රික්ස් තියෙන පට ඕඩ හෙමනෑ ඕඩ ඇවිල්ලා කියැනද පයිඩ කරුවහ ගත්ත ද ලුෆීගේ වගේ තව කරුස්තින ඒ කරුස්ලගේ එක මෙම්බස් ලයින ඒ මෙම්බස්ලට වෙනම ස්ටෝරිස්තින ඇන සිය 150 200 කැනට ඕ 1000 කැරක්ටර්ස් යා වේල් ක්‍රෆ්ට් කලද ඒක ඇවෙල්ලා ඇතරම අන්බිලීවක එකන මනුස්සෙක් කොහොමද වෙච්චර දෙයක් හැදුවේ එකන පලේසස් මෙහෙම හදලා ජර්නියහක් හදලා කැරක්ටර් සදලා ඉටවසේ කැරක්ටර්සල වෙච්ච ඩෙප්ත එකක් දීලා එකන කොහොම ඒක හැදුව කියෙන මටර කාලෙකින් අර මනුස්සයට කොහොමද මේ වගේ දෙයක් හිතුර කියන එක හිතුනා මේ වන් පිස් බලද දවා කිවොත්වගේ ජර්නි බිෆෝ ඩිස්ටිනේෂන් තම වන් පිස එක මේන් මොටෝ එක කියලා මට හිතන්න මොකද ඇනිමේ වල අපි දකිනවා ස්ට්‍රගල් කරනවා හැබැයි වන් පිස්වල ඒ ස්ට්‍රගල් එක මාර්ම ඉම්පෙක්ෆුල් විදිර පෙන්නලා තියෙන මොකද අපි දන්නවා ගොඩක් ඇනිමේ වල ඔය අන්නසරි පවර අප්සනන අපිට ඔය පොඩ්ඩක් අමාරු වීගෙන එද්දි හැබැයි ඩිප්‍රේෂන් දක්වා කඩාගෙන වැටෙන මෝමන්ස් තියෙනවා මේ වන් පිස් කැරක්ටර්ස් සර්ටන් මෝමන්ස්වල මට ඇත්තම ස්පොයිලස් නිසා මේක ලොකුට කතා ගන්න බැහැ බට් අපිට තේරෙනවා මොකද මේගොල්ලන්ගේ ජර්නි එක පර්ෆෙක්ට් ජර්නි එකක් නෙවෙයි මේගොල්ලෝ ගොඩක් කරදරම විතරන්න ඉන්ටර්නල් ස්ට්‍රගල්ස් ඊට පස්සේ ඒගොල්ලන්ගේම වීක්නසස් නිසා ඒගොල්ලෝ කඩාගෙන වැටෙන තැන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉමෝෂනල් ස්ටේටස් නිසා ඒගොල්ලෝ කඩාගෙන වැටෙන තැන් ඒගොල්ලන්ගේ බිලීෆ්ස් ඒ වගේ දේවල් ගොඩක් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජර්නි එකට අරගෙන තියෙනවා එතකොට අර ඕත කෙනෙක් මෙන්න මේ වගේ දේවල් එයාගේ ස්ටෝරි එකට යූස් කරන එක මාරම රීෆ්‍රෙෂින් ඒක මම අර මොඩර්න් ලිටරේචර් වල දැකලා තියෙනවා ගොඩක් ඔය හයි ෆැන්ටසි ලියන කට්ටිය මොකද මම හයි ෆැන්ටසි ෆෑන් කෙනෙක් නිසා ලොන් රනින් හයි ෆැන්ටසි ලියන කට්ටිය ඒ ටෙක්නික්ස් යූස් කරනවා for some extent but one piece වල තරම් මම දැකලා නැහැ එක ගොඩක් යූස් කරනවා මොකද මේ ඉමෝෂනල් ස්ටේටස් කියන එක එයා මේන් කැරක්ටර්ස් වලට විතරක් ලිමිට් කරලා නැහැ ෆ්ලගේ විලන්ස්ලා ගැන කතා කරොත් එයා ඒ විලන්ස්ලට පර්පස් එකක් දීලා දෙනවා why is he or she the way that he or she is එයි මෙයා මෙහෙම වෙලා තියෙන්නේ අපි ගත්තොත් අපිට මේ ස්ටෝරි එක පුරාවට එක එක වර්ගයේ විලන්ස්ලා හම්බ වෙනවා ක්‍රොකොඩයිල් කියලා විලන් කෙනෙක් ඉන්නවා ඊට පස්සේ ඩෝ ෆ්ලැමින්ගෝ මම හිතන්නේ අපි ඉස්සරහට කතා කරා ඩෝ ෆ්ලැමින්ගෝගේ මොමන්ට්ස් ගැන ඊට පස්සේ කයිඩෝ ඊට පස්සේ මංගා එකේ මේ මෑතකදී ආවා රොක්ස් ඒ කැරක්ටර්ස් වලට දීලා තියෙන ඩෙප්ත් එක මාරම ඉන්ට්‍රෙස්ටිං මොකද මේ කැරක්ටර්ස් ඇයි මෙයා මෙහෙම විලන් කෙනෙක් වෙලා තියෙන්නේ මොකද්ද මෙයාගේ රීසනින් එක මොකද්ද මෙයාගේ බෑක් ස්ටෝරි එක it's so interesting to see the world from villains point of view අපි හැම වෙලේම දකින්නේ ගොඩක් වෙලාවට ගොඩක් ක්‍රියේෂන්ස් වල හීරෝගේ point of view එකෙන් අපි ලෝකේ දකිනවා හැබැයි මෙයා මෙහෙම වෙලා තියෙන්නේ මේ ලෝකේ එයාට මොන විදිහට පෙවුන නිසාද කියලා ඕඩර් යාගේ ස්ටෝරීස් වලින් පෙන්වනවා මම ඒක මේ ස්ටෝරි වල දකින මාරම ඉන්ට්‍රෙස්ටිං පොයින්ට් එකක් අනිත් එක ඒ ජර්නි එක යද්දී දැන් අපි ගත්තොත් වන් පීස් එකේ යන්නේ පයිරට් කිං වෙන්නේ ඔක වන් පීස් කියන ට්‍රෙෂර් එක හොයාගන්න කෙනා. ඒ කියන්නේ ෆස්ට් එපිසෝඩ් එකේ පොඩි දෙයක් කිව්වොත් ඉතින් ඒ කියන්නේ ඔගේ ස්ටෝරි එකේ වෙන්නේ පයිරට් කිං කෙනෙක් ඉන්නවා ගෝල්ඩ් රොජර් කියලා. එයාව එක්සිකියුට් කරද්දී එයා කියනවා එයාගේ ට්‍රෙෂර් එක තමයි වන් පීස් ඊළඟට හොයාගන්න කෙනා තමයි පයිරට් කිං වෙන්නේ කියලා. ඒ කියන්නේ වෙනම පයිරට්
ස්ලා වෙන්න මිනිස්සු ඉන්ස්පය කරන්න ඉන්සිඩෙන්ටයක් වන තෝර හැයි අහනහන හැමකම් පයිඩස්ල වෙන්න මුහදර යන ඒ වගේ හත්තමඉන්න ලුෆිස් වන්නොස්ද එහෙම තමයි තියෙන්නේ තෝට ඔය ජර්නියක ට්‍රේෂය කොහගෙන එක තැනින් තැන්ට යන එක තම එතරම ඕවරෝල් ස්ටෝරියක වගේ අපිට හිතෙන්නේ එතෝට ඒ ජර්නියක ඇද්දී දැන් අපි ගත්තොත් වල්ඩ එක ක්‍රාෆ් වෙලා එකන එක කල්චරස් තියෙනවා එක පලේසස් තියන පලේසස් වල වෙනම කස්ටම්ස් තියෙන්නේ දොරේ සමහර පලේසස් ඇත්තරම රියල් වල් වලින් ඉන්ස්පය වෙච්චේව තියෙන්නේ එතවට එහෙම ගත්තම එතනින් හට ගිහිල්ල තේරෙනවා අපිට කියන අපි කියන දැක ලෝඩ of රිංස් හෙම ගත්තමත් අපිට තේච්චද ඇතමයි ගැනක ජර්නයක හොඳයි එක ස්ටෝරියක හොඳයි වත් ෆියතිංස් මිසි යන දැන් අපි ගත්තොත් කම්පයා කරම අපි ගේ මොස්ටෝසන් ලෝඩ of රින් කම්පයා කරොත් විස්වන දේ තමයි ගොඩක් වෙලාට කියන ගේමස්ටෝන්ස් මෝලයික පොලිටිකල් ්‍රීඩ යනේ අර පොලිටික්ස් ගැන එතන තියෙනර මිනිස්සුන්ගේ ග්‍රේ ඒරයා එක ඉරවස්සේ එතන දෙනර මයින්ගේම එක අතර මිස්සලා තින එක ස්ටෝරිකට ඕන්න නෑ බට් ගැන කම්පයාකරොත් පොලිටිකල් වගේ තීම් සහම ඇතිකන්නේ ඒ වගේ දෙයක් මේ මොස්ටරෝසක ඔබියස් යෝනි එතන යාගේ තීම් එක රයිට අරන් තියන්නේ එක එතොට ටෝකින් අරන් තියෙන වෙනම ප්‍රෝච්චහ එතෝට ඒ වගේ තොට දැ වන් පිස් බලාගෙන්දී මොකෙක්වත් හිතන් නෑම අපි හිතුවත් නෑ මේක මේ කියන්නේ අපිට ගොට් මතක් වේ කිය මේක බලද්දි අරද කියැන අපි කියැනෙ සාමාන්‍ය සමහර කෝට්සන් සමහර වෙච්ච දේවල් අපිට ලංකාව තිබ ඉලෙක්ෂස් මතක් වුණා සමහර ඒව බලද්දි ඉර ගැන්නේ මානම ඩීප් එකන්නේ මේක කතාවෙන ගැන ඇතන මරවාකි වගේ චිල්ඩන් ස්ටෝරිය හක්ද කියලා හිතන ස්තැන් තිබුණා එකන මේකේ මේකාවේ අනුහත්තේ සමහර ස්ටෝරී සෑලි 2000 කිව් මේකේ රිප්‍රසන්ටේෂන් දෙන්න වෝක් මිනිස්සු ගැන ඒවහෙම දෙන්නේ එලි 2000ල ජපානිද ජැපෑන් කිවම් විදන්නවා මේක මේ ඒෂයන් කන්ට්‍රිය එක මේ ඇවිලා මේ මහා ඕපන් මයින්ඩන් මිනිස්සු ඉන්න මේකක් නෙවෙයි සර්ටන් ස්කෙප්ටිකල් විදිහට මිනිස්සු බලන්න තෝට ලංකාවේ තරම් නැතත් අර සමහර වෝක් කල්චයක ඉට පස්සේ රිප්‍රසන්ටේෂන්ස් LBGTQ ඒ වගේ දේව ගැන ලොකුවට මේ එක පාරමෙන් හැස් කල්ලා මේව කරගත්ත රටක් නෙවෙයි වන් පිස් එක ඒවා දෙන්නේ පොඩිලමයිට මේ දෙන කතාවක ඒවා ගැන අපිට දැනෙන්නෙත් නෑ මේක මෙහෙම දෙයක් කියලා බට් ආපහිත මෙහෙමත් දෙයක් වුණා නේද කියලා එකන්න අර ජස්ටර මනුස්සෙක් ගැන තියෙන ඩීප් කැන මනුස්සගේ කැරක්ටර්ස් වලට මේ කියන ලිමිට් හැක් වෙන දේවල් නෑ කියලා වගේ පේන විදිහට යා රිප්‍රසන්ට් කරා කියන සමහර වෙලාට සින්නක් විය කැරක්ටර් අපි සාමාන්‍ය විදිහට වන් පීස් වල ෆෑන්ස්ලා ගෙන් කියන්නේ ඔය සමහර වෝක් ඇන්ටි වෝක් අදහස් ඇති බට් සමහර වෙලාට ඒවා හින්දා සීරිස් ඩ්‍රොප් කරන ඇති බට වන් පිස් බැලුව මේ ඔක්කොම පැත්තක තියලා ෆේවරික් කරක්ටර්ස් කියන්න ගත්තොත් ඒ ගැන කොස්ටියම්ස්ද මොනවත් හිතන්න ඒ විදිහට හදලා තියෙන ගැන කැරක්ට එක අර කෝ එක අර ගැන හිතන විදිහ අපි මාරම විදිහට වෙනස් කළ තින ඒක දීලා තියෙන්නට ගැන මාරම විදිහට ඩීප් දේවල් එයා ඇඩ්‍රස් කරනවා එකන්නේ මිනිස්සුන්ගේ අයිසොලේෂන් එවස්ස දැන් සමහර කැරක්ටර්ස් වල කියන අර අයිස් ලෝන්ලිනස් එක ඩිප්‍රේෂන් මේ වගේ දේවල් අර හෙවි විදිහට කියවන මනුස්සයට දැනෙන විදිහට එකන අපිතාවානේ දැකලා තියෙන්නේ බර්සර්ගේ වගේ විල්ලන්සාග ඒවගේ දේවල් වල ඒවා රිමයින් වෙන සමහර තැන් තිබුණ කියන එච්චරම හෙවි ග්‍රෆික් විදිහර නැතිවුණට ඒවගේ තේල්ලා තිබුණ ඒවස සමහරලා කැරක්ටස් බ්‍රේක් වෙන විදි අපි දැකලා තියෙන කැන ෂෝනන් වල පෙන්න්නන්නේ සාමාන්‍යයෙන් ගැන කැරක්ට එකක් කර සාමානයෙන් සමහර ඩේත් සරි මොන හරි වෙන්නේ පර්පස් එක තමයි එම්සීව පවරක් පැහක් දෙන්න යාට විලන්ව පරද්දන්න මොරාල් එක දෙන්න ඒ වගේ බට ඉන්ලයි අපි දන්න අප ඉස්සරහ යාලුව කරි කවරු හරි පේරන් කෙනෙ හරි කවරු හරි ගන්න අපි එක මොරාල්ලයක් එවෙල මොරල් බුස්ට හැක් කලා හෙම වෙන්න නිස් හයිඩි අන්ලයිකලි ඒක වෙන්න අපි මාර විදියට බ්‍රේක් වෙනවා එකන අපිටර හිතාගන්න බැරිදියට මෙන්ටලි ඩව් වෙන ඒවගේ දේවා වන් පිස්සල පෙන්න්නල තිබුණ වගේ එකක් චිල්රස්ට පෙන්න්නවා කියෙන මාර්ම චලෙන්ජි බටයක ඒ රිස්ක කැරන් තිබුණ ඒවගේම තමයි ගොඩක් ඩාක් දේවල් ටච් කරලා තිබුණ ස්ලේවරි ඊට පස්සේ රේසිස ඊට පස්සේ කැන සමහර දෙවල්තිම ස්ලේවරි රේසිස ඊට පස ඩිස්ක්‍රමිනේෂන් කැනිබලිසම් ඒවගේ ගොඩක් දේවල් අර ගැන මේල්ලෝ අපි දකින දැගොය සමහර තැන් යන පොලිටිකල් මේවත් එක හිතනවා දැව ෆයිසේ වගේ දේවල්ගේ ගත්තම මේ මෙහෙම දේවල් මේ ලෝක වෙනවද කියලහෙම ඒවගේ දේවල් වෙනවද කියන එක ඕඩ හිතලා එක පෙන්ල තිබුණා මෙහෙම දේවලුත් වෙනව මේ ලෝක කියල ඒක අපි මේ ඔක්කොම එක ස්ටෝරික අපි දැකලා තිබුණ ගෙන මේක වර්ල් බිල්ඩිං ගත්තාම ජස්ට මේක මේනිකල් මැප් එක්කට අයිලන්ස් ටිකත් දාලා ඒ අයිලන්සල්ට ලෝ එකක් දෙන එකම නෙවෙයි මෙයා කරලා තිබ්බේ මෙ මාර විදිහට හිස්ට්‍රීක ක්‍රාප් කලව මේ ලෝක හිස්ට්‍රීක
මේ ලෝකෙ කරන්ට් ස්ටේටස් එක ඒ කැරක්ටර්ස් කල්චර්ස් හැම දේම වැදගත්ම පොයින්ට් එක තමයි වාකිය වගේ මේ හැම දෙයකම හිස්ටරි එකක් මෙයා දීලා තිබ්බා මේ වර්ල්ඩ් එකට මේ අයිලන්ඩ් එකට ඒ හිස්ට්‍රිය එක ක්‍රියේට් කරප එක මාරම මේ චැලෙන්ජිං දෙයක් හැබැයි ඒක කරලා තිබ්බා මාරම එන්ටර්ටේනින් විදිහට අපි දන්නවා දැන් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගත්තත් සර්ටන් දේවල් වලට ගොඩක් හිස්ටරි එකක් දීලා තියෙනවා මොකද ඒ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සීරීස් එක පොත් 3කට සීමා වුණු සීරීස් එකක් නෙවෙයි ඒකේ තියෙනවා වෙන වෙනම පොත් fall of Numenor fall of Gondolin හැබැයි ඒ වගේ දේවල් ගොඩක් රෙයා ඒ වගේ හිස්ටරි එකක් දෙන දේවල් ගොඩක් රෙයා අපි Game of Thrones ගත්තත් ඒකේ ස්පින් ඔෆ් බුක්ස් දෙකක් තියෙනවානේ World of Ice and Fire and Dragon something Targaryen dynasty හරි ඒ වගේ මොකක් හරි එකක් One Piece වලත් අර වගේ හැබැයි වෙනම බුක්ස් ඉෂු ගන්න උනා ඒ හිස්ටරි එක කියවන කට්ටියට දෙන්න බයි One Piece වල ස්ටෝරි එක ඇතුළේ මේක එම්බෙඩ් කරලා තියෙනවා it's another reason why this story is so long ඒනට ඒක අර කියවන කෙනාට රෙස්පෙක්ට් කරන දෙයක් කියලා මට හිතෙනවා මොකද කියවන කෙනාට තව සෝස් මැටීරියල්ස් දෙන එක ඇත්තටම මාරම ඉන්ට්‍රෙස්ටිං දෙයක් මොකද අපි වුණත් කැමති ඒ වගේ ඉන්ෆර්මේෂන් අපිට ගන්න මොකද අපි කියවද්දී ජස්ට් කියවන්නම් වාල කියවන කෙනෙක්ට වඩා අර මේ ස්ටෝරි එක හදලා තියෙන්නේ ගොඩක් අර ඩීප් කියවන්න තමයි වගේ කියලා තමයි මට හිතුනේ අනිත් එක තමයි ඒ කියන්නේ ස්ටෝරි එක මේ කියන්නේ කෙයාෆුලි රයිට් කරලා තියෙනවා කියන එක ගොඩක්ම තේරෙනවා වෙල් ඉන්වෙස්ටඩ් කියන එක ඒ කියන්නේ ගොඩක්ම අපි දැක්ක දෙයක් තමයි සමහර ස්ටෝරීස් ඒ කියන්නේ ඕවරෝල් ෆික්ෂන්ස් ඒව ගත්තම ගොඩක් වෙලාවට රයිටර් කෙනෙක්ට තියෙන චැලෙන්ජින්ග්ම දේ තමයි එන්ඩ් කරන එක ඒ කියන්නේ එයා කතාව පටන් ගත්ත එක සමහර වෙලාවට ඕවරෝල් දැන් One Piece ගත්තොත් 30 years හිතන්නකෝ 30 years ස්ටෝරි එකක් ගත්තම පටන් ගනිද්දී එයාගේ තිබ්බ ලෝකෙ නෙවෙයි මේ අවුරුදු 30කට පස්සේ තියෙන මිනිස්සුගේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස් මිනිස්සු කියන්නේ හිතන්නකෝ අවුරුදු 30කට කලින් පටන් ගත්ත කැරක්ටර් එක අවුරුදු 30කට පස්සේ ගත්තොත් කන්ට්‍රවර්සි කැරක්ටර් එකක් නම් එයාට ඒක කරගෙන යන්න අමාරුයි. එතකොට සමහර රයිටර්ස්ලා ෂේප් මේ කියන්නේ සමහර රයිටර්ස්ලා එන්ටයර්ලි යාලගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරගෙන රුයින් කරගන්න ස්ටෝරි එක සමහර වෙලාවට තිබ්බට වඩා සක්සස් වෙන ඒවා තියෙනවා. බට් ඕඩගේ අපි දැකනවා ඒ කියන්නේ he doesn't change. ඒ කියන්නේ ඒක මොන දේ කරත් එයා ඒ මේකේ ඉන්නවා. ඒක ෆෑන්ස්ලගේ රෙස්පෙක්ටේෂන් එකක් තියෙනවා. මොකද ෆෑන්ස්ලා වුණත් දන්නවා අපි we can is order we trust ඒකනේ අපේ මෝටෝ එක ඕනි දෙයක් කරද්දී අපිට තේරෙනවා මේ සමහර දේවල් වල අපිට ඩවුට්ෆුල් දෙයක් තිබ්බත් order knows what he's doing අන්න ඒ කන්ෆිඩන්ස් එක රීඩර්ට දීලා තියෙනවා ඒක hell of a thing කියන්නේ අපි වෙන දේවල් වලට අන්ඩර්මයින් කරන්න ඕන හැටින් මෙන්ෂන් ඕන ඒක කරගන්න බැරි වෙච්ච ගොඩක් හොඳ එලීට් ස්ටෝරීස් තියෙන ඕනි තරම් ඒ කියන්නේ රයිට් රීඩර්ව ඩිසපොයින්ට් කරපු අල්ටිමේට්ලි හොඳම හොප්ස් දීලා ඒ වගේ තියෙනවා බට් ඕඩර් හැම කරන්නේ නැහැ ඒක සෑහෙන ලොකු දෙයක් ඒ වගේම අර අපි ගත්තම ක්‍රාෆ්ට් එක ගත්තම එහෙම ස්ටෝරි එක කියන එක ඉස්සරගේ ඩොට් එකේ ඩොට් එකට වගේ වෙල් ක්‍රාෆ්ටඩ් කරලා තියෙනවා. සමහර දේවල් තියෙනවා ඔබ්වියස්ලි කියන්නේ අර සමහර මිස් වෙච්ච තැන් නැතුවම නෙවෙයි. ඒ කියන්නේ කැරක්ටර් පවර් අප්ස් එහෙම ගත්තම පොඩි දේවල් තියෙනවා. ඒ කියන්නේ 100ක් ගත්තොත් 0.1 වගේ ඇති ඕනම ඒ වගේ එකක්. බට් එහෙම නැතුවම නෙවෙයි බට් අර 100% කියන්නේ අර මේ ඇටොමික් ලෙවල් එකේ පර්ෆෙක්ට්ම නෙවෙයි බට් ඒ කියන්නේ එයා දීලා තිබ්බ මානම කෙයාෆුලි දේවල් තියෙනවා nothing is coincidence in one piece අන්න ඒක තමයි මානම දේ කියන්නේ අපි දැකලා තියෙනවා 2003 වල වෙච්ච එක අපි ආපහු ඒක කනෙක්ට් කරන්නේ 2023 වල වගේ ඉතින් 20 years he has a plan ඒක අර just මේ අපි තේරෙනවනේ ඕනි තරම් මේක කනෙක්ට් කරන්න අර සමහර වෙලාවට ප්ලොට් පොයින්ට් එකක් වහන්නද ඒ වගේ දේවල් ඒ කියන්නේ සමහර තැන්වල පේනවා සීන් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන එක after 20 years ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ කැරක්ටර් එකෝ ඒ මේ එලිමන්ට් එක තියෙනවා. ඒකෙන් තමයි කනෙක්ට් කරන්නේ. ඊට පස්සේ ඔයා කිව්වා වගේ හිස්ටරි කියන එක One Piece වල මාරම ඉම්පෝටන්ට් දෙයක් හිස්ටරි කියන එක. ඒ කියන්නේ කැරක්ටර් හිස්ටරි එක සහ වර්ල්ඩ් හිස්ටරි එක. ඒක වර්ල්ඩ් හිස්ටරි එක ගත්තම එයාලා කියන්නේ ස්ටෝරි එක දෙනවා මේ කියන්නේ ඕවර් සෙන්චරිස් වල විතර ටයිම් සීරීස් එකට. ඒතකොට එයාට ඒක එක්ස්පෑන්ඩ් කරලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එයාට ඇත්තටම රයිටර් කෙනෙක් විදිහට එයාගේ ප්ලේ ෆීල්ඩ් එක ගොඩක් එක්ස්පෑන්ඩ් කරගන්නවා පටන් ගනිද්දිම. අපිට ඒක පෙන්වන්නේ නැහැ. ඒක අපිට ඩිරෙක්ට්ලි පෙන්වන්නේ නැහැ. මම මෙහෙම ලොකු එපික් එකකට අපි Game of Thrones Lord of the Ring කියවන්නේ යද්දි දන්නවා this is serious. මේක ඇවිල්ලා මේ
සෙල්ලක් නෑ මේක අර අපි ඉන්වස්ටඩ් ඕන මේ ලෙවල් එකට මේක ඇවිල්ලා අර නමක් කිව්වොත් හරි මේක මේ හිස්ට්‍රි බුක් එකක් ඒ වගේ අර ඒක තේරෙන ඔළුව හැදෙනවා ඒ කියන්නේ අපිට අර ස්ලෝපී නම් ස්ලෝපී රීඩර්ස්ලට එහෙම කියවගන්න අමාරු ඒ වගේ කියලා කියන්නේ මෙන්ටැලිටි එකක් අපි හදාගෙන ඉන්නේ බට වන් පීස් වල ඒක අපිට ඇඟට නොදැනි දෙන්නේ ඒ කියන්නේ මං හිතන්නේ වන් පීස් වල මෙච්චර ඩීප් ඩයිව් අරවා මේවා තිබුණා ඕනි කෙනෙක්ට කියවන්න පුළුවන් ඕනි කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන් ඒක it's for kids ඒ කියන්නේ kids ලා ඉඳන් පටන් ගන්න වන් පීස් එක grow up වෙච්ච කට්ටිය ඉන්න ඒ කියන්නේ මේවා කවුරුවත් අතාරින්න is too complicated කියලා ඒක මානව ක්‍රියේටිව් ජීනියස් වැඩ ඒක it's not like nothing we have seen before ඒ කියන්නේ අපිට අපි ඒක දැකලා නැහැ කලින් කියන්නේ මේක මෙච්චර දේවල් ක්‍රාෆ්ට් කරලා මෙච්චර කෙයාෆුල් බිල්ඩ් කරලා ඕනි කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන් ලෙවල් එකට අපි ස්ටෝරිස් ඇත්තටම කියන්නේ එහෙම කියන්න පුළුවන් ස්ටෝරිස් නෑ ඇත්තටම ඔයා කිව්වත් වගේ අර වන් පීස් වල ස්ටෝරි ක්‍රියේෂන් එකේ තියෙන මේන්ම පොයින්ට් එක තමයි මමත් කැමති අර 2003 වගේ වුණ සීන් එකක් 2026ට වගේ ආපහු කනෙක්ට් කරන එක. එතකොට මොකක් හරි සිම්පල් ඩාන්ස් මූව් එකක් වගේ මේජර් ප්ලොට් පොයින්ට් එකකට කනෙක්ට් කරන එක ඒක හරිම රිවෝඩින් දෙයක් රීඩර් කෙනෙක්ට වුණත් ඒ කියන්නේ හරි මම මේක මේ සීන් එක මේ කාලෙදි කිව්වා මෙන්න ඒකේ අවුට්කම් එක මෙන්න මෙතන තියෙනවා. ඒ වගේ දෙයක් අර රීඩර් කෙනෙක් කියවද්දී තේරෙනවා මේ කොච්චර සැටිස්ෆැක්ෂන් එකක් එනවද කියලා. මේ ඒක ඇත්තටම දීලා තිබ්බ ලෙවල් එක සමහරක් ෆික්ෂන් වල මම කවදාවත් දැකලා නැති ලෙවල් එකකට මේක දීලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි මේ කතා කරොත් ගොඩක් කට්ටිය මේ වන් පීස් කියන සීරීස් එකට එන්න හෙසිටේට් වෙන දේවල් කිහිපයක් තියෙනවානේ. එකක් ඇනිමේ එක ගත්තොත් මුල් කාලේ ඇනිමේෂන් ක්වොලිටි පේසිං ඒ වගේ දේවල් ඊට පස්සේ මංගා එක ගත්තොත් too much chapters ඒ වගේ රීසන්ස් තියෙනවානේ. හැබැයි ඒවට එක එක සොලියුෂන්ස් ඇවිල්ලා තියෙනවා දැන්. Netflix ලගින් ලයිව් ඇක්ෂන් දීලා තියෙනවා, ස්ටුඩියෝ විට් ලගින් අලුත් ඇනිමේටඩ් පේසිං හදපු සීරීස් එකක් එනවා. අන්න ඒ වගේ දේවල් ගැන මොකද හිතන්නේ? ඔව් එතරම් ඒක වෙලා තියෙන තත්ත්වෙම වන් පීස් එකේ දැන් එයාලත් අයිඩෙන්ටිෆයි කරන් තියනවා. ඒ කියන්නේ ඕක ඇවිල්ලා ඇත්තටම අර කොමික්ස් වල වුණත් වෙන එකක් නේ. ඒ කියන්නේ over the years කොමික්ස් ආවම මේ වෙච්ච දෙයක් තමයි නිව් ෆෑන්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න අමාරුයි. කියන්නේ වන් පීස් වල ක්‍රියේටර්ස් කියන්නේ එතන ප්‍රොඩක්ෂන් ක්‍රූ එක එහෙමත් ඒක අයිඩෙන්ටිෆයි කරන් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි යාලා ලයිව් ඇක්ෂන් ඊට පස්සේ කියන්නේ නිව් සයිඩ් ස්ටෝරීස් ඊට පස්සේ ඔය ආපහු රීඇනිමේට් කරනවා කීපවත ටොයි එකත් ටොයි ඇනිමේෂන්ස් තමයි ඇනිමේ කරන්නේ. ඒතකොට ඒක එයාලා රීඇනිමේට් කරා කීපවතාවක්ම. ඊට පස්සේ දැන් විට් ස්ටුඩියෝ එක අපි දන්නවා මුල් කාලේ ඇටැක් ඔන් ටයිටන් එහෙම ඇනිමේට් කරපු කට්ටිය. එතකොට වින්ලන්ඩ් සාගා එහෙමත් එයාලා කරේ. එතකොට මේ টপ ටියර් ස්ටුඩියෝ එකක්. එතකොට එයාලගෙන් ගත්තම ෆෑන්ස්ලා වුණත් දන්නවා මට වන් පීස් බලන්න ඕන මම මේක බලනවා. එහෙම අපේ යාළුවෝ එහෙමත් ඉන්නවා. එහෙම මේ සිලෙක්ට් කරන් ඉන්න. එතකොට ඒක ඊට පස්සේ ඒ කියන්නේ ඒක එයාලා අයිඩෙන්ටිෆයි කරන් තියෙන එක ඇත්තටම හොඳ දෙයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ලයිව් ඇක්ෂන් සීරීස් එකක් ගත්තොත් එහෙම ඇනිමේ එක ලයිව් ඇක්ෂන් සීරීස් එක ඉඳන් බලන්න පටන් ගත්ත ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මංගා එක කියවන එක කෙසේ වෙතත්. එතකොට ඒක අර ගොඩක් මේ එපිසෝඩ්ස් මේ කවුන්ට් එක වැඩි කියලා හෙසිටේට් වෙන එක තිබුණාට අර ගොඩක් කඩේ අපි කියන්න ඕනේ දේ තමයි අර එපිසෝඩ් නම්බර්ස් හින්දා වැඩි කරපු එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙම තියෙන ඇනිමේ තියෙනවා. එහෙම තියෙන ස්ටෝරීස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඩිටෙක්ටිව් කෝනන් වගේ එකක් එහෙම ගත්තොත් අර සර්ලිස් අර ක්වොන්ටිටි එක තියෙනවා. බට් ඉතින් අර ක්වොලිටි එක ගත්තම අපි දන්නවා මේවා ස්කිප් කරන්න පුළුවන්. සමහර ඒවා තියෙන ෆිලර් ස්කිප් කරන්න පුළුවන්. එතකොට දැන් නමුත් වන් පීස් වල කියන්නේ අර ඒක අර ජස්ට් එපිසෝඩ් ටික ඩ්‍රැග් කරන්න ඕන හින්දා නෙවෙයි. this is hell of a story ඒක හින්දා තමයි මේක දිග. ඒ කියන්නේ ඒක තමයි රීසන් එක. ඒ කියන්නේ අර ෂෝට් ටර්ම් කන්ක්ලූෂන් එකක් දෙන්න හදාගෙන බලපු කතාවක් නෙවෙයි. මේක වෙලා කියන්නේ 30 years මේ ආපු එපිසෝඩ් ඔක්කොගෙම is full happening. ඒක තමයි ස්පෙෂල් මේක. ඒක යම් යම් වෙලාවල ෆිලර්ස් තිබුණා බට් වන් පීස් වල ෆිලර්ස් ගත්තම එහෙම කියන්නේ සමහර ෆිලර්ස් එහෙම මාරම එන්ටර්ටේනින් මාරම කොමඩි කියන්නේ අර බාන කියන්නේ බෙස්ට් ෆිලර් එපිසෝඩ් එකක් තමයි මේ ළඟදී ආපු ෆෑන් ලෙටර් එපිසෝඩ් එක එහෙම. so good කියන්නේ ග්‍රේටස්ට් ෆිලර් එපිසෝඩ් of all time වගේ එක. ඊට පස්සේ අර බැලුන් එකකින් වැටලා අර මේ හිර ගෙදරකටද කොහෙද වැටෙන්නේ එපිසෝඩ් ඒ කියන්නේ ආක් එක එහෙමත් ෆිලර් එකක්. එතකොට ඒ වගේ මාරම එන්ටර්ටේනින් ආක්ස් තියෙනවා. ඉතින් අර අන්ස්කිපබල් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අර ගොඩක් කට්ටිය ඇත්තටම එපිසෝඩ්ස් වලට කවුන්ට් එක හින්දා ඒක අර හෙසිටේට් වුණාට ඒක බලන්න එතරම් ලොකු මේකක් යන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය 20 මිනිස් 15 මිනිස් වගේ කතාවක
එපිසෝඩ් යන ඕපනිගෙන්දී සෝක් සරව මේ වයින් කරාම ඒවා හෙම ගත්තම ඇත්තනම ගොඩක් කටිය බලනෝ කියන අපේ යාලුවත් ඉන්න ගොඩක් ඩිසිෂඩියස්වල ඉන්න ඕක එපිසෝඩ් කවුන්ටිද බලන්න අපිත් ඇතුළුව කියන බලන්න එක හිට බලන්න යද අන්තිමට බලලා ඒගැන එහෙම එකක් තියෙනවා ඉතින් ගොඩක් හොඳයි එයාලා අලුත ෆෑන්ස්ලයි ඇටරක් කරගන්න ගොඩක් ගන්න ඊට පස්සේ මට හිතෙන්නේ ඔතනින් නවතිනකු නෑ ලයිව් ඇක්ෂන් සීරීස් එකකින් පස්සේ තව මූවීස්යි එක දේවල් එයි යාලා එකර ෆ්‍රන්චයිස් එක කොයිම වෙලාකවත් මේ ඩිස්කටිනිය වෙන දෙන එකක් නෑ ඒගැන මේක දැන් ගලෝබල් ෆිනිමිනයක් වෙලා ඉවර අපි ඔලිම්පික් ගේම්ස් ගත්තත් අපි දකින කොච්චර ඇත්ලීටස්ලා වන් පිස් වලින් සිම්බලයිස් කරනවද ඒගුල්ලන්ගේ ලයිෆේ කියලා ඔලිම්පික් විතරක්නේ ඕන මේජ ස්පෝටිං ඉවෙන්ටයක් අපි ගත්තොත් ඒක ගොඩක් කර ගලෝබල් අයිකන්නක් වෙලා ඉවරයි දැන් එක ෆැෂන් අයිකන්න එකත්ද මොකක්ද දන්නේ නැහැ but it's global now it's ඒක දැනට තවදුරටත් ඇනිමේ එකක් විතරක් නෙමේ අනිවාර මේ කියන්නේ ඕක අර හැම කිව්වම තමයි මටත් මතක් වුණේ කියන මටත් එක පාරම ඔලුවට අපපු දැත්තම එකන ජස්පිකෝස් දිසිසට ඇනිමේ අන්න ඒහින්ද ඒක මංග එකක් හින්ද කට්ටේ හිතනවා අර ඒක ඔච්චර දෙයක් නැතුව ඇති කිය දැගොය ගොඩක් කට්ටිය කියන අර වාකිව මුලදිම මේ කන්ට්‍රවශල්ට එකයක් වේ කිය එහෙම වෙන්න අර ගැන අපි සාමානය අර ස්කෙප්ටික දේවල් හිතන් තියෙන ඇනිම එක බංගක මේවා එක්ස්පෙක් කරන්න ඕනි මෙන්න මේ වගේ තියෙන්නේ එපිසෝස් ගාන විඩිනක් හෙමයි එහෙම කියලා ඉට පස්සේ එකර පට එක්යන හිතන දෙයක් තම යට මේක ඇනිම එකක් හරි මංග හකින්ද නිසා මිනිස්සු සීරියස් ගන්න ඇති මේකක් තියෙනවාට එක මෙම ඒක මේ ඇනිමේකට විතරක් පොදුුණ දෙයක් නෙවෙයි ගොඩක් ඇනිමේස් හෝ මංගා සීරියස් ගන්න හැ ඒකට මට මිනිස්සුන්ට කට්ටට ගොමත් මට වැරද්දක් කියන්නත් බැහ මොකද අපි මෑත කාලයන ගොඩක් දේවල් ගොඩක් ඇනිමේ හෝ මංග ගත්තොත් සීරියස් ගන්න බැහැ ඇතරම මේ මම උනත් ගොඩක් ඇනිමේ බලන්න හැ ස්කිප් කරනවා බට් වන් පිස් කියන දෙයක් කියලාවක් ඒ වගේ දෙයක් අරවගේ හේතුවකට සීරියස් කරන්න හැ කියන එක ඇත්තටම ලොකු වැරදි කාරණය මොකද this is not just an anime ඇත්තරම ගත්තොත් at this point this is one of the greatest fictions of all time ඉති අරවගේ හේතුවන් නිසා වන් පිස් ඇනිමේ එකක් නිසා හෝ වන් පිස් මංග එකක් නිසා මේක මම කියවන්න මේක පොඩිළමයින්ට හදපුතියක් කියලා හිතාගෙනින් වන ඇත්තටම ඒගුලන්ට ගොඩක් හොත ෆික්ෂන් ක්‍රියේෂණය මිස්සෙනවා හැබැයි වර්තමානය වෙද්දී මම දකිනවා ගොඩක් මේ රයිස එකක් මේ වන් පිස් කියන එක කන්සිම් කන කට්ටගේ මොනයම් හෝ හේතුව නිසා එක ලයිව් ක්ෂණ එක නිසා වෙන්න පුළුවන් නැත්තං මේ ඇත්තන වර්ඩ් of මෞත්‍යයන මොකද අපි කලින් එපිසෝඩ් එක කිව්ව මේක අපි ගොඩ පොලිටිකල් දේව කතා කරන්න හැ කියලා හැබැයි අර මෑත කාලව නේපාලේ වගේ රටවල්වල වුණ ස්ට්‍රගල්වලදී රෙවලූෂන් එකට යුස් කරෙත් අපේ වන් පිස් කරුව එක ෆ්ලෑග් එක ඉතින් මේකර ඉස්නොත් ජස්ටන් ඇනිමේ දැන් වර්තමාන විදි ඇත්තරම ගොඩක් කට්ටිය මේක මොනවගේ දෙයක්ද කියලා වටහගෙන එක ගන්සිම් කරන පටන් අරඟව රැමකද ඒක අපට හොදනම තේරෙන තිරශ මචන් ඉස්සරට වඩා දැන් ඇත්තටම ලංකාය වන් පිස් ෆෑන්ලා ඉන්නවා හැබැයි තාමාර විට්ටගේ ෂෝට් පේසක හදපු ඇනිමේකවත් ඇවිල නැහැන එකන ගොල්ල ඔක්කම මේ ලෝන් ඇනිමේක තම බල්ලා තියෙන ඒක කන්සිම් කරලා ඇත්තන ෆෑන්ලා වුණත් ගොඩක් කට්ටින්න කියන්න it's a good possibility අනිත්තක තමයි දැන්ව ස්ට්‍රගල්ස් වලද ඕක සිම්බල්ලයක් විදිට යුසුරම කෙනෙක්ට හිතන්න පුළුව අවතන නිමි ෆෑන් කෙනෙක් ඉඳල කොඩිය උත්සන්නති කැහෙම නෙවේ යන ගොඩක්ම අපි දැකල තියෙන තමයි ගොඩක්ම මම අපි ෆික්ෂනල් මම ගේ ගවමන් යනිසිටිය ගැන තොට පිදන්නවා මේ රෙවටලූෂන් එකට බඩයි අයිඩියස් රැඩිකල් අයිඩියස් තිය ඕනි කට්ටඉන්න එතෝට ඒ රෙෆරන්ස් මැටීරිය සේවහම අයිඩිය තින බට් ගැන ස්ට්‍රගල් රෙවලූෂන් ගැන හොඳම මේ රිප්‍රෆික්ෂන රිප්‍රසන්ටේෂන්ස් තියෙන්නේ මේ ෆ්‍රංචයිසස් නෑ අපි ගත්තු ළඟදයාව ඇන්ඩෝ සිරිස් එක ඒක ඒට හා කැන ඒවා වීෆෝ වැන්ඩට කැන ස්ටාවෝස් ෆෑන්ස්ලා ගෙන් මේ අරගලි ගෙන ඩෝ නෑන සමානවයි සමහර දෙන බට ඉස් දෙයක් ගැන වන් පිස්සලත් ඒක තමයි කැන අර ඩෙඩ් සීරියස් මූමන්ස් තියෙන මිනිස්සු ඇයි අර කැන අර මිනිස්සු අසරන්න වෙන දේවල් මිනිස්සුගම අසරණ කළ මැනිපිලේට් කරන පොලිටිෂන්ස් කියනව ලීඩර්ස් දැන් අපි වර්ල්ඩ එක යන මිකන් කරි මේ තියෙනවන ගොඩක් මේ හොට පලේට්ටයක් වගේ වෙලා තියෙන කොයි වෙලේද දන්න එතොට ඒවගේ අන්සර්ටන් වෙලාවක මිනිස්සුවර අසරණ වෙන විදිහ එතවට කියන සමහර මූමස් තියෙනව ළමයි පෙරුවෙන් කැන දෙමවපි අසරණ වෙන විදිහ ඊට පස්ස කැන මාරම ඉමෝෂනල් දේවල් තිබුණ එක වෙලාවක් තිබුණ ඕකේ
අර කැරක්ටර්ස් වගේ අපි මේවා කියන්න නැතුවම බට් අර ලංකාවේ චෙච්ච සමහර දේවල්වලට රිලේටබල් බට් එර කියන්නේ මිනිස්සු ඉන්නවා අර එයාට ගැන පේන් එක දරාගන්න බැරු අඩන්නවත් බෑ ඉගැන එයාට හිනාවෙන එක විතර එක්ස්පස් කරන්න පුළුව ඒවගේ දේවල් තිබුණ ඉට පස්සේ රේසිසම් වගේ දේවල් එකන අර අපි දැ අහලා තියෙනවන රේසිසම් ගැන ඉගැන කියන්නේ ඒෂයන් කන්පිසි පසට හේ ක්‍රයිම්ස් ගැන හලා තියෙනවා වගේ දේවල් අපි නිියස් දැකල තියෙනවා බට්ටේ කියන ඒවගේ දේවල් අර අපිට අර ඇගට නිගන් එතන මර අප්‍රසන්න හැගීමක් කර මිනිස්සු ගැනව දැනෙන විදිහට මේක විලස්ටාව හෙම පෙන්නලා තිබුණු ඒවගේ දේවල් මාරම නෙක්ස් ලෙවල් ඉති යන ඒ ඩීප් ඩයිව් එක පොඩි ළමෙක් ගෙන ඕනි කෙනෙට වෙනහන් දාන්න පුළුවන් එක තමයි කැනෙ මාරම කැනෙ ඕඩයිස් මාස්ට හිස් ඉති එතන ඒකට හෙල්ෆුල්ලට තව ගොඩක් දේවල් තියෙන ගෙන දැන් කල්චර ෆිනොමිනයක් විදිහට යාලා වන් පිසල ඇනිම එකත් එයාලත් ඕඩ වගේම තමයි එයාලා අර වන් පිස් එක වෙන ඇනිම වගේ දෙන්න කියනෑ ඒක තමයි ගැන මියසික් හෙම ගත්තත් මාරම පික්කේ වනෑ එයාලත් අර වියඩ් එයාලගේම සිග්නේච මේකක් ගිය මියසික් මත ෆස්ට පිසෝඩ්සල හෙමට හරිම මේ මීඩියෝක මේ මියසික්ස් වගේ හෙම තියෙන අපිට නරුට හෙම බ්ලිච්චහම ගත්තම මාරමනිකන් දැනෙනවා ගෝස් බම් සර ඇගෙම් වෙනවන අපිටත් ඒක ඒ ෆිලින් එක ගට්ටකට දැනෙන එක දීලත් එයාලා එක දීලා තිබුන්න යාල එක ස්ලෝලි ඕඩ එක්ක බෑන්න ගියා දෙන් ආලුම් පාක්ක හමම ඕවට එකෙන් දාලා දුන්නා රෙස්ටිස් හිස්ට්‍රිය කැනෙ එතන එකැන යාලගේ අර සෞන්් ට්‍රක්ස් එහෙම දීලා තියෙන ඒවා ඕවටේකන් කියලා තියෙන ෆිය සටක්ස් කියලා තියෙනවා එකැන ගොඩක් සෞන්් ට්‍රක්ස් තියෙන ඉස්ක ඔකෙස්ට්‍රල් ලෙවල් එකේ මාස්ට පිස් ගාන්න දාන්න පුළුවන් ඒවා දැන් කියන්නේ මානම නෙක්ස් ලෙවල්ල එක මියසික් තියනවා ඊට පස්සේ ඇනිමේෂන් එහෙම ගත්තමත් වෙන්ඩිට මැටස් දේ ඩිඩිව එකන දැන් ගත්තම හෙම දැගෙන මහිතන්නේ ඇනිමේෂන් පොජෙක්ටලින් පෙස්ටර්න් ඇනිමේටස්ලා ජැපෑන්වලට ඇවිල්ලා කරන එකම ප්‍රජෙක්ට හරි කැන් ප්‍රජෙක් කීපයක් ඇත්තේ මේ ඔය ඇනි වන් පිස්වලින් පටසමයි ට්‍රෙන්ඩ් එකාවේ මේ යුරෝපියන් ඇනිමේටස් ඇමරිකන් ඇනිමේටස් ජැපෑන්වලට ඇවිල්ලා යාලක කටිබියෂන් එක දෙන එක පැෂන් ප්‍රජෙක්් දිර පටන්ගෙන ඔවින්සෙන්ච සාර් සිට ප හෙන්රිත ලෝ වගේ කටිය ලෙජෙන්ඩරි ඇනිමේටස්ල යාලවිල්ල වන් පිස්වල එපිසෝස් ඩිරෙක් කර ඇනිමේට් කර වගේ දේවල් කර එතකොට එතරින් අර අප ස්ටන්ඩ හැක් තියන එක ඉම්පෙක් ්‍රේස් වගේ දේවල් ඔක්කොටම කලින් ගොඩක් කලින් පටන්ගත්ත වන් පිස්ලහෙම තොට යාලාර ග්‍රවන්් රේකින් දේවල් කර බටඉදි අර එතන යාලාර ස්ටෝරියක ලෝග ටෑම් යද යාලට තියෙන ස්පෙසිෆික් චලෙන්ජස්ටියක් තින එකත් එක් යාල පේස එක පොඩ්ඩක් කටරෝ කරන එක දේවල් කර බට් එකන ඕවරෝල් වන් පිස් අර කැන හැම පැත්තෙමගේ ඩිලිව කරලා තිබුණ එකන්නේ කට්ටියට අපි කියන්න තියෙන එකැනේ අර ඉස්සේ ගැන එක ගොඩක් දේවල් තියෙනවා අපිට අර ඩෝන් ජජ බුක් බයි කව කියන එක හොදරම තේරණ ඇත්තම වන් පිස් කියන් ඒක අර මාරම විදිහට දුන්නා කියන්නේ මේන් කැරක්ට කියන ලුෆී එක ඉරව සයිඩ් කැරක්ට සේටික පවා එකනේ එදායිදා පටන්ගත්තක දැක්වෙනහන් ගත්තොත් එයාලා පවරක් වෙච්ච හැටි යාලා ස්ට්‍රෝග් වෙච්ච හැටි ඒක උනේ අවුරුදු තිස් ගාඩ ඇතුළේ ස්ලෝලි වුණේ එක අර වන්නයිට වෙලා ට්‍රේන් කරලා වෙච්ච එකක් නෙවේ ඒකර ඕඩ කොයිම වෙලාවකත් කෙනෙකු මෝටිවේට් කරන්න කියලා අන්රියලිස්ටික් දේවල් ඇප්‍රෝච සරන්න එයා කිව්ව කැන ඔනිවන් කැන් බ්‍රේක් එනිවන් හැමෝම හිවම හැමෝම බ්‍රේක් වෙන්න පුළුවන් හැමෝම ලොස්ටෙන්න්න පුළුවන් නෙවදලස් can it's not how we fall it's how we get up අන්න ඒක තමයි යා දීපු මැසේජ් එක ඒක දෙන ගමන් එයා කියන අපහු කියන වගේ මානම ඩාර්ක් ඩීප් දේවල් මේක ඇඩ්‍රස් කරනවා ඒක මානම දෙයක් ඉතින් ඕකේ විශේෂම දේ තමයි අර ඕක කල්ලා තියෙන ස්ටෝරිස් තියෙනවා බට් ඔක්කොම කල්ලා තියෙන ස්ටෝරිස් නෑ නැති තරම් ගැන මන්න එහෙම මතක් වෙන්න ගෙන ගොඩම්ම ගත්තොත් ගැන මම ස්ටෝරිස් එමටිය කැනෙ තරාදික දෙපැත්තට දාලාගේ කම්පයා කරන හෙම බැලුවොත් ඒව සමහර දේවල් අර වන් පිස්වල ටික් එක වැටන එක ගොඩක් කලාට අනිත් එක වැටෙන් නැති දේවල් තියෙනවා එතකොට මට හිතනවා කැන පර්සල්ලි මම වගදි දැක්කහක් තමයි මේ ලිශ්‍රිජ ප්‍රොෆෙස කෙනෙක් කියලා තිබුණ එකක් මේ ගැනයා වන් පිස්යා කියනවා යා ගිව් කරනවා කියලා කැනෙ ටිය වයසක එක්කෙන කයා කිව්ව මේ ග්‍රේටස් පික් යත්තින් අර ග්‍රේටස් ෆික්ෂන් මේක තමයි පිස් of ලිශ්‍රිජ කියලා ඒක කියලා යා කියනවා මේක ඇවිල්ලා මංග එකක් නොවී බොලිව් සිදිහට යන මේ රිට් එකක් වුණට මිනිස්සු සීරියස් ගන්න මිනිස්සු කියවනවා මිනිස්සු හැන ෆිලසොෆස්ලා වගේ මේක ෂයා කරගන්න
මේක මේ මංගයහක් විදිහට අපපුහිද ගොඩක් කට අන්ඩ රෙස්ටිමේට් කරනවා වාඩ ඒක එකක් හිතෙනවා ඒක ඇත්තරම හොද පොයින්ට් එකක් මොකද මටත් ඕක නිතරම හිතලා තියෙනවා මොකද අපි ලෝඩ් of the rings මිස් බෝන් කොස්මිය වගේ දේවල් ගොඩක් සීරියස් ගන්නවා මොකද ඒවා ලිටරලි ෆෝම් එකෙන් ආව නිසා මේක ගොඩක් මිනිස්සු සීරියස් ගන්න නැහැ මොකද පික්චර්ස් මේක පික්චර්ස් තියෙන්නේ ඉතින් ගොඩක් මිනිස්සු ඇත්තට මේක සීරියස් ගන්නවා අඩුයි අන්නේ කාරණාව නිසා මොකද පික්චර්ස් ආෆ් කිඩ්ස් එහෙමනේ කට්ටිය හිතන්නේ බට ඇත්තටම කිව්ව වගේ මේක රිටන් ෆෝමෑට් එකෙන් ආවනම් මීට වඩා ගොඩක් මිනිස්සු මේ වන් පීස් කියන දේ ගොඩක් සීරියස් විදිහට ගන්න තිබ්බා මොකද මේකේ කතා කරන දේවල් ඒක පික්චර්ස් වලින් මයින්න බෑ මේකේ කතා කරන ගොඩක් ඩීප් දේවල් අපි දැන් මේ එපිසෝඩ් එක පුරාවට කිව්වා වගේ ගොඩක් sensitive topics කතා කරනවා it's not just a journey it's a whole ecosystem it's a whole world that lives inside these books මචං ඒක අරවා කිව්ව අපි දැන් මේ කිව්ව වගේ රිටන් ෆෝමැට් එකෙන් ආවනම් මේක ගොඩක් මීට වඩා මිනිස්සු සීරියස් ගන්න තිබ්බා දැන් මම දන්නේ කවුද ප්‍රොෆෙසර් කියලා but ඔයා is this the best creation of all time literally creation of all time වාට මොකද හිතෙන්නේ මේ යස් ඒකැන ෆොමීස් කියන මම අයිගැන මට අයිකන් ඩිබෙට් ගැන ඩිබෙට් කරන්න ඕන පුළුවන් බට අයිඩෝර් මෝන ආගියව එකැන පර්සනල් ඔපිනියන් ඒගැන ඉස්සර කැන ගොඩක් මේ හැම පැත්තම් බැලන්ස් කරලා මේලෙවල් එකට ක්‍රාෆ් කරන එක සිංගල් ලෝතගෙන ඒක මේක වෙනම ලෙවල් එකක් කියන්නේ ඒක හයිලි අන්ලයික්ලි මම කියවල තියෙන ස්ටෝරීස් ෆලෝ කරලා තියෙන ඒවා ඊට පස්ස දැන් අපි ගත්තොත් ගැන ඒක අර බොඩන්ඩේ නිකං ඔඩිසි එකක් වගේ තම ගැන දැන් අපි controversial ඇත්තටම කියන්නේ දැන් අපි දැන් ඔඩිසි කියනවන ඔමරියල් ලිට්‍රිච කියලා වෙන මාවන එහෙම ඒ වගේ එකක් තමයි මේකත් පටිස්සර කියන වගේ මිනිස්සු සීරියස් ගන්න නැති වෙන්න පුළුවන් මේ කර එන මීඩියම් හත් එක්ක බට ඒක චේන්ජ් වෙයිස් රහට මොකද මේකට ෆෑන්ස් එකතු වෙනවා දැන් ස්ටාබෝස්සේම ගත්තමත් ඒක ගැන අන්තිමට රිලිජන් එක ගත්තම එහෙම ඒක දාන ගාන්ටාවනේ විඩෝන්නෝ කියන්න තව අවුරදු ගානකින් මේ වගේ විඩියන්සේම නැති වෙලා ඇත්තනම හිතන්න පුළුවන් කෙනෙක්ට මේක ඇත්තනම රීජන්න කලේ වගේ වෙන්න පුළුවන් ඉති අපි දන්න බට් අර වෙල් ක්‍රාෆ්ටඩ් දේවල් තියෙනවා කියනෙ අර මට සමහර ආපු නැති ෆිලික්ස් තියන මේක කියවද්දිය කියෙන මට කවදාවත් මනුස්සයට කොහොමද මේක හිතුන වගේ හිතිලන ඒගැන ඕ ටෝකින්ගේ ලෝඩ් of දරින් කියවද ෆෙලෝශිප් එක හිතිච්ච හැටියම දන්න බෝ එකට ගිහිල්ල මෙයාට මෙමස කල්ලයක් තිබුණ මෙයා ඒවා තමයි මේ ඉන්ස්පය කරගත් එක මට ඉමජින් කරගන්න පුළුවන් ගැන එහෙම දේවල් හිතාන පුළ බට මේක සමහර දේවල් තියෙනවා මට ඉගෙන තනි මනුස්සෙක්ට කොහොමද මේක හිතුන දේවල් කිය මේ කියන්න බෑ මට තව කවදාවත් හිටලානෑ ඒකනේ අර මගේ මෙමරි ලොස්ස හැක් වෙලා පහු මේක ඉන්ජෝයි කරන්න පුළුවන්ගම ජීවිතයට හිතලන කිසිම දෙයක් කලා ගැන මට වන් පිසේම මට හිතවර ගැන එක පහු මේ මුල ඉදම්ම වගේ ඉන්ජෝයි කරන්න පුළුවන්න වගේ කියලෙක් වගේ ඒවගේ අර මට පර්සල්ලි දීලා නැති දේවල් තිනව ගොඩක් කියෙන අපි දන්නවා එකැනෙ අපි මේක විතරක් ෆලෝ කරන නේ ගොඩක් ෆැන්ටසිසියම් ෆලෝ කරන්න අපිටත් වඩා ෆලෝ කරන කට්ටඉන්නවා එතවට යාලට එහෙම පෙන්නුවම මට ආපු ඔපියන්න හැත්තමයි කැනෙ යාල මේ අර අන්බයස් මිඩල් ග්‍රවන්් තිබොත් කියන යාල ගොඩක් වෙලාට වන් පිස් ප්‍රිෆ කරනවා බට් අර එයාලා අවුදු ගාන ග්‍රෝවෙච්ච එක පර්සල් දේවල් තියෙනවන කියැනෙ කොච්චර මේව කරත් යාලගේ ටෆ් ටයිම් එක හිටපු සිරිස්ස එකට යාලට ඇච්චන ඒවගේ හෙව හිද වෙනව පික්කන නිසා අරන්බයිස්ට පොයින්ට පොයින්් කම්පයා කනම ගොඩක්මට හිතනව මේක one of the greatest එකන ග්‍රේටස් කියන එක කිය මගේ ඔපිනික බට් එක වෙන්න වෙනස් වෙන්න පුළුව ඒකන්නේ සමහන දේවල් මීට වඩ ඇඩ්‍රස් කරලා තියෙන ඔක්කොම තින බට් ඇස කලෙක්ෂන් හැමදේම තියෙන ස්ටෝරිහක් විදිට මේක මානම දෙයක් තියෙන එකන අපි මේ වගේ ඩෙඩ් සීරියස් එකක කොමික් රිලීෆයක් බඩ අල්ලා හිනාවෙන තැන්හෙම වෙන දේවල් වල නෑ ගැන කොමඩි නම් කොමඩි අර ඒක එක්ස්ට්‍රීම් යන විදිහට දේවල් අපි දැකලන එකන එක හයිලි අන්ලයිකලි බට්ටර ගැන ඕඩා කියන පර්සන් එයා මේ එක්ස්ට්‍රීම් එන්දහක් එක පාර ටච් කරන එක ස්ටෝරිය එක ඒක කරන්න අමාරුයි මාර මමාරුව කියන හිනස්සන වෙලාවට හොඳට හිනස්සල අඩට වෙලාවට කියන පාම වෙන්න කරන එක ඒක ගොඩක් අමාරු ඒක අපි දැකලා තියෙනගේ ඕනිව සීරියස් කතාවක කොමඩි තියෙනවා පට් වී කියන අපිටර බේලෙවල්ල කියනෑ ඒක මාරම මා කියනයා කියන සමරි කියන ග්‍රේටස් ලිට්‍රිජ පැසට් කෙනෙක් වෙයි විතින්
next few decades. ඒකන්න ඔයා කවුරට මගෙන් මේ ප්‍රශ්නය වෝ is this the greatest fiction ever written කියලා ෂෝට් ආන්සර් එක නම් yes. හැබැයි ලොං ආන්සර් එක වෙන්නේ it's unfair. ඒ කියන්නේ සාධාරණ නැහැ එහෙම කම්පෙයාර් කරන්නේ. මොකද One Piece කියන්නේ over decades build up කරපු ස්ටෝරි එකක්. හැබැයි ගොඩක් ෆික්ෂන් ලිටරේචර් ප්‍රොජෙක්ට්ස් වල එච්චර කාලයක් නැහැ. they do what they can within the time they have. ඒගොල්ලන්ට තියෙන කාලෙන් ඒගොල්ලෝ කරන්න පුළුවන් උපරිමය කරනවා. but One Piece වල ගොඩක් කාලයක් ගත්ත මේ ස්ටෝරි එක ක්‍රාෆ්ට් කරන්න. අන්නේ ගොඩක් කාලයක් ගත්ත නිසා මේක නියර් පර්ෆෙක්ට් අවුට්පුට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකයි මේක ග්‍රේටස් ෆික්ෂන් එකක් වෙන්න කියලා මගේ ඔපිනියන් එක. also අපි තාම දන්නේ One Piece කියන්නේ මොකක්ද මේව Yes. ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම end එක නෑ. we know we are near there, we are almost there. ඒ කියන්නේ අපි තාම ඒව දන්නේ ඒව වෙනස් වෙන්න පුළුවන්. but so far මේ ආපු දෙයත් එක්ක සහ කියන්නේ ආපු output එකත් එක්ක අපිට ඇත්තටම මේ confidence එකක් තියෙනවා. ඉතින් ඕක තමයි One Piece ගැන අපේ take එක. ඉතින් ගොඩක් hot takes තිබුණා මේකේ. ගොඩක් hot takes තිබ්බා. ඔව් අපි hot takes කියලාම දාමු ඕනම් මේක. ඉතින් this is one of our favorite stories. ඉතින් අපි ආසම දෙයක් තමයි One Piece කියන්නේ. One Piece වගේ තව දේවල් තියෙනවා. but අපි හැමෝටම කියන්නේ බලලා නැත්තම් මේක ඇත්තටම බලන්න. මොකද මේ ඉච්චර කාලෙකට ආපු හොඳම piece of story එකක්. ඉතින් One Piece ගැන ඉස්සරහටත් අපි එක එක episodes කරයි. ඒ වගේම අපිට මේක ඇත්තටම අපි One Piece ගැන ගත්තේ anime manga වලින් ගිහින් එළියට ගිහිල්ලා as a story. ඒ කියන්නේ ඔයාලා anime manga මුකුත්ම දන්නේ නැතත් One Piece වලට එන්න පුළුවන් කියලා හිතනවා. අපි කිව්ව දේවල් වලින් පොඩි push එකක් එයි කියලා හිතනවා. අපි ඒක ආපහු කියන්න ඕනේ we are not exaggerating. ඕ කියන්නේ මේක අපි අර අපි කිව්වට අර එක එක දේවල් refer කරනවා තියෙනවා කියලා අපි කියවලා තියෙනවා කිව්වට අපි මේ hardcore experts නෙවෙයි. but මේ we have some confidence. This is really good. ඒක අපිට ඔයාලා එක්ක share කරගන්න හිතුණා. අපි mention කරපු series එකක්වත් මේ පහළට දාලා එහෙම කතා කරා නෙවෙයි. අපිත් ඒ මාර මාසයි Lord of the Ring, Star Wars, Naruto ඊට පස්සේ සමහර කට්ටිය තරහ වෙයිද මේ කියන්නේ එහෙම කියලා අපි එහෙම නෑ. කියන්නේ අපි ඇත්තට මේවට ගොඩක් මේ ආදරය කරන දේවල්. අපිත් ගොඩක් දේවල් මේ ෆෑන්ස්ලා. ඉතින් අපිට ඕනි උනේ මේක ගොඩක් අපි ඇප්‍රිෂিয়েට් කරනවා කියන එක සහ මේකේ තියෙනවා වෙනම දෙයක්. ඒක අපිට ඔයාලට කියන්න කන්වින්ස් කරන්න ඕනේ උනේ. ඉතින් එපිසෝඩ් දෙකක් තවත් අපි ගමු One Piece anime manga ඊට පස්සේ තව එක එක ෆික්ෂන්ස් ගැන අපි කතා කරමු. ඉතින් අනුරාධ මොකද්ද කියන්න තියෙන One Piece ගැන finally? මම ඇත්තටම හිතනවා මේ එපිසෝඩ් එක ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලෝ One Piece fan කෙනෙක් නෙවෙයි නම් මම හිතනවා ඔයගොල්ලෝ පොඩි try එකක් දීලා බලන්න. අපි කියපු දේවල් ඔයගොල්ලන්ට ක්ලික් වුණා නම්. මොකද මුලදී පොඩක් අමාරුයි. මොකද අපි වුණත් මුලදී එක මේක බලද්දී struggle කළා. හැබැයි ඔයාලාට හිතුණා නම් මේ අපි කතා කරපු දේවල් experience කරන්න ඕනේ කියලා මේ ඔක්කොම දේවල් එකම ස්ටෝරි එක තියෙනවා One Piece වල. ඉතින් ඔයගොල්ලන්ට ටයිම් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් just give it a go. මම හිතනවා ඔයගොල්ලන්ට ලයිෆ් එකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මේ ඇනිමේ එකෙන්. මංගා එකෙන්. අනිවාර්යයෙන්ම ඉතින් One Piece ගොඩක් මැටීරියල්ස් තියෙනවා දැන්. ඒ කියන්නේ අපෙන් එහෙම ඇහුවත් අපි කියන්න පුළුවන්. කියන්නේ ගොඩක් ෆෑන් නොවෙල්ස් තියෙනවා. බුක් ෆෙයාර් එකට ගියාම එහෙමත් තියෙනවා. මේ එක එක තව සයිඩ් කැරක්ටර්ස් වලට හදපු වෙනම නොවෙල්ස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් හෝල් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ගොඩක් මැටීරියල්ස් තියෙනවා. කලර් කැම්පෙනියම් බුක්ස් තියෙනවා. ග්‍රැෆික් නොවෙල්ස් තියෙනවා. කියන්නේ ඔම්නිබස් එඩිෂන්ස් තියෙනවා. වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මංගා කෝන ෆිසිකල් වුණත් ලංකාවට ගෙන්න ගන්න එහෙම පුළුවන්. ඒ කියන්නේ බොක්ස් සෙට් එක පවා තියෙනවා. බොක්ස් සෙට් එක මම හිතන්නේ මම මේ සතියේ ගියා නුගේගොඩ ජයයකට. ඒකේ සිංගල් ඉෂුස් වෙනම විකුණන්න තිබ්බා. බොක්ස් සෙට් එක වෙනම තිබ්බා. තවත් අර අන්ඇප්‍රෝචබල් දෙයක් නෙවෙයි. ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් එක රීසනබල්. ඒ කියන්නේ ඔයාලට කරගෙන පොඩ්ඩක් වැඩි රීසනබල්ම නැහැ. රීසනබල් බෑ. ඒ කියන්නේ බට් අර යූස්ඩ් ඒවා හැම තියෙනවද ගොඩක්. ඔව් යූස්ඩ් තව අර කියන්නේ මෙහෙ කට්ටිය ඉන්නවා ප්‍රින්ට් කරන. කියන්නේ එච්චර හොඳ මේක මේ පස්සේ අපිට කතා කරනවා කියලා. මේ කියන්නේ ගොඩක් මේ රීසනබල් ප්‍රයිස් වලට ඇත්තටම තියෙනවා කියවන්න පුළුවන් ඇප්ස් එහෙම ඕනි තරම්. සහ ඔයගොල්ලන්ට හිතනවා නම් මේකේ ඇනිමේ එක හෝ මංගා එක දිගේ වැඩි කියලා Netflix live action එක තියෙනවා. මෑතකදී ආවා season 2 එක. ඒක ඇත්තටම ගොඩක් හොඳ ඉම්ප්‍රෙසිව් live action එකක්. මම දැකලා තියෙන්නේ ගොඩක් ඇනිමේටිව් live action projects මාරම විදිහේ fail වෙනවා. අපි ගත්තොත් මෑත ඉතිහාසයේ හොඳටම fail වුණ එක Death Note ඊට පස්සේ Dragon Ball
ඩ්‍රගන් බෝල් කවබෝබී බොබ් ඒ ඇත්තරම හොද්ද සෝස් මැටිරියල් තිබ්බට පුවලි එක්සිකට ලයිවක්ෂන්සාාව වන් පිස් එහෙමන කාස්ටිං වල ඉදං පවා ඒචරෝඩ පියට වන් පිස් ඉන්වස්ටලා කරපු හොද ක්‍රියේෂන් එකක් නෙට්ලික්ස් තකින්ාව ඇත්තරම සප්‍රයිසිංලි හොද ක්‍රියේෂන් එකක් ඉති ඔගලන්ට ඇනිමේක හෝ මංගයක දිග වැඩී කියලා හිතනවනං just give the live action a go දීල බලන්න හැබැයි ඒක වුණට පස්සවට හපු ඇනිමේක හෝ මංගයකට එන්න වෙනවා අනිවාර්යයෙන්ම බලන්න හිතන ඉතින් අද අපි මේ පිස් එක ගැන තමයි කතා කරේ මේ ලිටරේචර් පිස් එක ගැන. ඉතින් අපි තවත් මේ වගේ එපිසෝඩ්ස් කරමු. ඉතින් ගොඩක් ඔයාලගේ ෆීඩ්බැක්ස් දෙන්න අපිට මේ වගේ තව සීරීස් ගැන ඔයාලා කැමති සීරීස් හරි ඔයාලා කැමති ෆ්‍රැන්චයිසස් ගැන කතා කරන්න ඕන ඇඩ්‍රස් කරන්න ඕන අපිට කියන්න. ඉතින් අපි මේ ටිකේ අපිට වැඩි වෙන්නේ හින්ද මේ අර ලිබර්ඩ්ස්ලා වගේ අපිට chance එකක් ඔයාලා හින්දම එන්න එක මැසේජ් එක වෙන්න පුළුවන් ඒක කරනවා අපි. so it's okay මේ ඉතින් අපි One Piece ගැන ගොඩක් අපේ පැෂන් ප්‍රොජෙක්ට් එකක් මේක පැෂන් මේ ඉන්වෙස්ට් කරන එකක් අපි One Piece ගත්තම ඒ ගොඩක් අපි කැමති දෙයක්. ඉතින් මේ ගැන කන්වර්සේෂන්ස් එහෙම එන්ගේජ් වෙයි අපි ඉස්සරහටත්. ඉතින් next episodes එකත් එකතු වෙලා ඉන්න. ඉතින් off topic on purpose episode 3 එක wrap කරන්න යන්නේ. ඉතින් ඔන්න 3 වෙනි එකත් කරා.